හරි අයිබෝල් ළමයි අපි පටන් ගන්න සමුද්‍රිතයි බහුවර්ණ සාකච්ඡාවේ ප්‍රශ්න අංක 152 ඉඳන් 184 දක්වා මම දැන් සාකච්ඡා කළ මේ ටියුට් එක සම්පූර්ණයෙන් ඉවර කරනවා. එතකොට මෙතනින් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අපිට තියෙන ප්‍රශ්න 152 කියන්නේ ද්‍රව වාෂ්ප කලාප සමුද්‍රිතතාවයේ පසුගිය විභාග ගැටලු. ප්‍රශ්න අංක බාන 152 152කින් පටන් ගන්න සමුද්‍රිතතාවයේ MCQ ටියුට් එක මෙන්න මේ ටියුට් එක. මේක තීර රිවිෂන් හැම ළමයෙක්ම ගාව තියෙනවා. විශේෂයෙන්ම රිවිෂන් ළමයි ගාව මේ ටියුට් එක ළමයින්ට අපි Telegram එකේ WhatsApp එකේ PDF එක දාලා තියෙනවා. ඔයාලට මගේ Telegram channel එකෙන් ගන්න පුළුවන් සහ මේ වීඩියෝ එකේ පහලින් අපි pin කරලා තියෙනවා Telegram channel එකෙන් ඔයා PDF එක ගන්න link එක එතනින් ගිහිල්ලා ඔයාලට ඒ click කරලා ටියුට් එක ගන්නත් පුළුවන්. එතනින් ගිහිල්ලා PDF එක බලන්න පුළුවන් බලන්න ප්‍රශ්න අංක 152. පහ සඳහන් ද්‍රාවණ අතරින් රවුල් නිමයට වඩාත්ම අනුකූල ලෙස හැසිරීමට ඇත්තේ කුමක්ද කියලා අපෙන් අහන්නේ. දැන් රවුල් නිමයට අනුකූලව හැසිරෙන්න අනිවාර්යයෙන්ම පරිපූර්ණ වෙන්න එපා. පරිපූර්ණ වෙන්න ආරම්භක සංශුද්ධ ද්‍රව දෙකෙහි අන්තරාණුක ආකර්ෂණ බල එදෙන මිශ්‍ර කරාම හම්බෙන අවසාන ද්‍රාවණයේ අන්තරාණුක ආකර්ෂණ බලයට සමාන වෙන්න ඕනි. එහෙම සමාන වුණොත් ඒව අනිවාර්යෙන් පරිපූර්ණයි. දැන් ටොලුවින් සහ බෙන්සීන් ගත්තාම අපි කියනවා එදෙන පරිපූර්ණ තත්ත්වයට ආසන්නයි. මොකද ටොලුවින් කියන්නේ හයිඩ්‍රෝකාබන් එකක්, බෙන්සීනුත් හයිඩ්‍රෝකාබන් එකක්. ටොලුවින් කියන්නේ බෙන්සීන් බඳුණු CH3 නේ. ටොලුවින් කියන්නේ කෙලින්ම බෙන්සීන්ට සම්බන්ධ වෙච්ච CH3 කැල්ල. ටොලුවින් මෙයා බෙන්සීන් ගත්තාම මෙයා මේ දෙකම මිශ්‍ර වෙලා හැමෙන ද්‍රාවණයේ පරිපූර්ණ තත්ත්වයට ආසන්නයි. මොකද දෙකේම අපකරණ බල තියෙනවා. හැබැයි ඉතින් මෙයාට වඩා හොඳ පරිපූර්ණ ද්‍රාවණයක් හදන එක්කෙනෙක් ඉන්නවා H2O හා D2O. මොකද H2O සහ D2O ගත්තාම එකම රසායනික ගුණ තියෙන. මොකද හයිඩ්‍රජන් පරමාණුවයි D2 සමස්ථානිකයයි සමස්ථානිකයක් විතරයි වෙනස් වෙන්නේ. හරිද? ඒතර H2O ගත්තා D2 ගත්තා එකම සංයෝග වගේ තමයි. කියන රසායනික ගුණ සමානයි. හරිද? ඒතර රසායනික ගුණ සමානයි. එකම සංයෝග වගේ දෙක මිශ්‍ර කරාම හම්බෙන මිශ්‍රණයේ අන්තරාණුක බල එකම වෙන්න ඕනේ. එහෙම ගත්තාම එතකොට අන්තරාණුක ආකර්ෂණ බල H2O සහ D2O ගේ එකිනෙකට සමානයි. මිශ්‍ර කරාම හම්බෙන්නේ එකම හයිඩ්‍රජන් බන්ධනය තමයි. එහෙම ගත්තාම වඩාම හොඳ පරිපූර්ණ ද්‍රාවණයක් බවට පත් වෙන්නේ H2O හා D2O කලවම් කරලා හම්බෙන ද්‍රාවණය. ඒ දෙකම එක සමාන සංයෝගයක තමයි පේන්නේ. මොකද සමස්ථානික එක සමාන සංයෝගයක වගේ පේන්නේ අපිට. එහෙම ගත්තාම ටොලුවින් සහ බෙන්සීනුත් පරිපූර්ණයි තමයි. ඒ කියන්නේ මේ දෙන්නම මිශ්‍ර වෙලා පරිපූර්ණ තත්ත්වයට ආසන්න ද්‍රාවණයක් හැදුවට ඊට වඩා හොඳට ඒ කියන්නේ H2O සහ D2O තමයි වඩාම හොඳට පරිපූර්ණ තත්ත්වයට කිට්ටු ද්‍රාවණයක් හදන. ඒ නිසා වඩාම හොඳ පරිපූර්ණ ද්‍රාවණයක් හදන්නේ H2O හා D2O. බෙන්සීන් සහ ටොලුවිනුත් හදන ද්‍රාවණයේ පරිපූර්ණ තත්ත්වයට ආසන්නයි. හැබැයි වඩාත්ම හොඳ පරිපූර්ණ ද්‍රාවණයේ තත්ත්වයටපත් වෙන්නේ H2O හා D2O. මොකද මේ දෙකම එක සමාන සංයෝගයකින් පේන්නේ නිකන්. එකම දේ සමස්ථානිකයක් විතරයි වෙනස් වෙලා තියෙන්නේ. දෙකේම රසායනික ගුණ එක සමානයි. ඒ නිසා උත්තරංක 5. මම කියන්නම් අනිත් ඒවා පරිපූර්ණ වෙන්නේ නැති වෙන්න හේතුව. උත්තරංක දෙක ගත්තාම ෆීනෝල් සහ බෙන්සීන් තියෙනවා. ඔය දන්නකො සංශුද්ධ ෆීනෝල් සහ බෙන්සීන් ගත්තාම ෆීනෝල් ද්‍රාවණයක් කරගෙන එකට බෙන්සීන් දැම්මහම වෙන්නේ ෆීනෝල් වල තියෙන අන්තරාණුක හයිඩ්‍රජන් බන්ධන. ෆීනෝල් මෙහෙම තියෙනවා නම් ෆීනෝල් ඔය හිතන්න මෙහෙම ෆීනෝල් තියෙනවා කියලා. ෆීනෝල් ගත්තාම ෆීනෝල් වල තියෙනවා 94 හයිඩ්‍රජන් බන්ධන. මේවා 94 තියෙනවා හයිඩ්‍රජන් බන්ධන මේ වගේ. මෙයා ඩෙල්ටා ප්ලස්, මෙයා ඩෙල්ටා මයිනස්. මෙයා ඩෙල්ටා මයිනස් මු ඩෙල්ටා ප්ලස් වෙලා තියෙනවා. මේ ෆීනෝල් 94 අපි කියනවා අන්තරාණුක හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. මේ දෙක අතර කෙලිම තියෙනවා හයිඩ්‍රජන් බන්ධන මෙහෙම. දැන් මේ වගේ ද්‍රවණයක් මම බෙන්සීන් ගහලා දැම්මොත් බෙන්සීන් කියන්නේ නිර්ද්‍රවීය සංයෝගයක් ගහලා දාපු ගමන් බෙන්සීන් පයින්නවා මේ දෙක අතරට. පැනලා මේ නිර්ද්‍රවීය බෙන්සීන් වලින් මේ දෙක අතර තිබ්බ හයිඩ්‍රජන් බන්ධනේ කඩලා දානවා. බිඳ වට්ටවනවා. එහම හයිඩ්‍රජන් බන්ධනේ බිඳ වට්ටවලා අර කලින් තිබ්බ හයිඩ්‍රජන් බන්ධනේ දැන් නැහැ. ප්‍රබලතාවය වෙලා. එහෙනම් අන්තරාණුක ආකර්ෂණ බලය ප්‍රබලතාවය අඩු වෙනවා මිශ්‍ර කරාම. ද්‍රව කලාපයේ අන්තරාණුක ආකර්ෂණ බලය කුඩායි නම් ද්‍රව කලාපයේ හොඳට වාෂ්ප වෙන, ඒ කියන්නේ පරිපූර්ණ තත්ත්වෙන් ධනාපගමනයක් මේ. කෙලිම ධනාපගමනයක්. අර සංශුද්ධ ද්‍රව දෙකට වඩා මේ ද්‍රව කලාපයේ අන්තරාණුක ආකර්ෂණ බල දුර්වලයි. ඒ නිසා ධනාපගමනයක්. ඊගොන ජලය සහ එතනෝල්. ජලය සහ එතනෝල් කලවම් කරාම කියනවා ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන හැදෙනවා. ජලයේ තියෙනවා මෙහෙම H2O. එතනෝල් කියන්නේ C2H5OH. මේ දෙක කලවම් කරාම හැදෙන ද්‍රාවණයේ අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි වෙනවා නේ. ජලයේ මෙහෙම H2O නේ. ජලයේ මෙහෙම එතනෝල් ගත්තාම C2H5OH. C2H5OH මෙහෙම තියෙනවා. මේ දෙක කලවම් කරාම මේ දෙක අතර අලුතෙන් හයිඩ්‍රජන් බන්ධනයක් හැදෙනවා. එතකොට අන්තරාණුක බලය ප්‍රබල වෙනවා මෙතන. අන්තරාණුක බලය ප්‍රබල වුණාම රවුල් නිමේ ඍණාපගමනයක් මේක. ප්‍රබල අන්තරාණුක බල නම් අන්තරාණුක ආකර්ෂණ බලය ප්‍රබලතාවය වැඩි වුණොත් එහෙම මිශ්‍ර කරලා හම්බෙන ද්‍රාවණයේ අන්තරාණුක බලය ප්‍රබලතාවය වැඩි නම් ද්‍රාවණය අඩුවෙන් වාෂ්ප වෙන. එතකොට ඍණාපගමනයක්. ඊට පස්සේ ඒතර පරිපූර්ණ නැහැ. එතකොට හතර ගත්තාම හතරේ තියෙන්නේ H2O හා DCl. DCl කියන්නේ HCl වගේ මේ ඩියුටීරියම් සමස්ථානිකයේ HCl එනොත් DCl තියෙනවා. ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් තියෙන්නේ. H2O ගත්තාම H2O මෙහෙමනේ තියෙන්නේ. H2O. දැන් ඩෙල්ටා මයිනස් මු ඩෙල්ටා ප්ලස් මේවා අතර ඇති වෙනවා ද්විද්‍රව අන්තර ක්‍රියා. මේවා කලවම් කරාම ආයි අන්තරාණුක බලය ප්‍රබල වෙනවා.
ඒතර ආපහු ඍණාපගමනයක්. ඉතින් අන්තරණක බල ප්‍රබල අන්තරණක බල ඇති වෙලා ඍණාපගමනයක් වෙනවා. එහෙම ගත්තාම ඉතින් පරිපූර්ණ තත්ත්වයට වඩා ආසන්න වෙන්නේ 1 සහ 5 ද්‍රාවණ. 1 හා 5 ද්‍රාවණ දෙකෙනුත් මේ ද්‍රාවණ දෙකෙනුත් වඩාත්ම පරිපූර්ණ තත්ත්වයට උචිත වෙන්නේ H2O හා D2O එකම සංයෝගයේ තියෙන හින්දා. ඒ වඩාත්ම පරිපූර්ණ තත්ත්වයට ආසන්න වෙන්නේ උත්තර අංක 5 H2O හා D2O. 153. වාෂ්පශීලී නොවන ද්‍රාවකයක ද්‍රාවණයක් දිය කළ විට කතන්දරයක් මේ කතාව කියලානේ තියෙන්නේ. ওই සංග්‍රාහක ගුණ අපේ සිලබස් එකේ නෙවෙයි පරණ ප්‍රශ්නයක් මේක 2003 එකක් නේ. දැන් අවුරුදු 20 ගානකට වඩා පරණ ප්‍රශ්නයක් නේ. අවුරුදු 20 වතර පරණයි මේ ප්‍රශ්නේ. 2003 2013 23 අවුරුදු 22ක් විතර පරණ ප්‍රශ්නයක් තියෙන. ඒතර මේ සිලබස් එකේ සංග්‍රාහක ගුණ දැන් නැහැ අපිට. හැබැයි අපෙන් අහන්න දේ තමයි පාක්ෂික එකිනෙකෙහි ද්‍රාව්‍ය අණු මවුල සංඛ්‍යා 0.1 බැගින් මේ හැම එකකටම 0.1 බැගින් ජලයේ කිලෝග්‍රෑම් එක දිය කරාම ඉහළම තාපාංකය කාගෙද ඇති වෙන්නේ කියලා. මම හොඳට තේරුම් ගන්න තාපාංකය වැඩි වෙන්නේ වා සලකන ද්‍රාවණයේ තියෙනවා නම් ගොඩාක් අයන තිබ්බොත් අයන සාන්ද්‍රණය වැඩි වෙන්න වා සලකන ද්‍රාවණයේ තාපාංකය වැඩි වෙනවා. මොකද වා සලකන කිසියම් හදන වතුර සාම්පලයක් අපි මොකක් හරි සංයෝගයක් දිය කරාම දී කරපු ද්‍රව්‍යයේ සාන්ද්‍රණය වැඩි වෙන්න. ඔය ජල බීකරයක් ගන්නකො මෙහෙම. ජල බීකරයක් කොහොම අරගෙන ඒකව දී කර ගන්න ඕනේ. දැන් මේ ජලය නෙමෙයි H2O නේ. ජල බීකරයක් කරන් කිසියම් ද්‍රව්‍යයක් සංඝටකයක් මේක දී කරාම ඒ සංඝටකෙන් ගොඩාක් ධන හා ඍණ අයන හම්බ වෙනවා නම් මේ ද්‍රාවණය තුළ මේ අයන සාන්ද්‍රණය ගොඩක් වැඩි වුණොත් එහෙම මේ ද්‍රාවණය තුළ ඒවා සලකන සංඝටකයේ ධන සහ ඍණ අයන වල සාන්ද්‍රණය වැඩි වුණොත් එහෙම ධන හා ඍණ වල සාන්ද්‍රණය වැඩි වෙන්න අයන සාන්ද්‍රණය වැඩි වෙනකොට ද්‍රාවණයේ වාෂ්පශීලීතාවය අඩු වෙනවා. කිසියම් ද්‍රාවණයක වා සලකන දිය කරපු ද්‍රව්‍යයේ සාන්ද්‍රණය වැඩි නම් මේ හැම අයන සාන්ද්‍රණය වැඩි නම් ද්‍රාවණයේ අඩුවෙන් තමයි වාෂ්ප වෙන්නේ. ද්‍රාවණයේ ගොඩාක් අයන තියෙනවා ජලයට වාෂ්ප වෙන්න අමාරුයි. අපි කියනවා එතකොට ජලයේ වාෂ්පශීලීතාවය අඩු වෙනවා. එතකොටනේ එහෙනම් කෙලින්ම අයන සාන්ද්‍රණය වැඩි වෙන්න මතක තියාගන්න මේක අයන සාන්ද්‍රණය වැඩි වෙනකොට වාෂ්පශීලීතාවය අඩු වෙනවා. වාෂ්පශීලීතාවය සලකන ද්‍රාවණයේ වාෂ්ප වීම හැකියාව අඩු වෙනවා. වාෂ්පශීලීතාවය අඩුයි කියන්නේ අඩුවෙන් වාෂ්ප වෙන්නේ. කියන්නේ අමාරුයි වාෂ්ප වෙන්න. වාෂ්ප වෙන්න අමාරුයි නම් වාෂ්ප කරන්න දෙන්න ඕන කෙන උෂ්ණත්වය ගොඩක් වැඩි හිමනේ. එහෙනම් මට පේනවා වාෂ්පශීලීතාවය අඩුයි කියන්නේ වාෂ්ප වෙන්න දෙන්න ඕන කෙන උෂ්ණත්වය වැඩි. එහෙනම් වාෂ්ප කරන්න දෙන්න ඕන කෙන උෂ්ණත්වය වැඩි කියන්නේ තාපාංකය වැඩි කියන එක. මේ හරි අමාරුවෙන් වාෂ්ප වෙන්නේ. අයන සාන්ද්‍රණය වැඩි වෙනකොට වාෂ්ප වෙන හැකියාව අඩුයි. අඩුවෙන් වාෂ්ප වුණා කියන්නේ වාෂ්ප කරන්න අපි ඉහළ උෂ්ණත්වයක් දෙන්න වෙයි. ඒ කියන්නේ ආ වාෂ්පශීලීතාවය අඩු. ඉතින් වාෂ්ප කරන්න අපිට ඉහළ උෂ්ණත්වයක් දෙන්න ඕන නම් අපි කියන මේ වගේ අවස්ථාවක වා සලකන ද්‍රාවණේ තාපාංකය අනිවාර්යෙන් වැඩි වෙනවා. තාපාංකය වැඩි වෙනවා. අපෙන් අහනවා මේ කුමන ද්‍රාවණේ ඉහළම තාපාංකය තියෙන කියලා. දැන් ග්ලූකෝස් සුක්‍රෝස් අතුරු දී කරා කියලා අයන වල කැඩෙන්නේ නැහැ නේ. ඒතර අයන සාන්ද්‍රණය හරි අඩුයි. අයන සාන්ද්‍රණය අඩුයි නම් වාෂ්පශීලීතාවය තරමක් වැඩි වෙයි ඒගොල්ලන්ගේ. එතකොට තාපාංකය අඩු වෙන්න ඕන. ඒතර ග්ලූකෝස් සහ සුක්‍රෝස් වගේ කට්ටිය වතුරේ දී වෙලා අයන හම්බෙන්න තියෙන නිසා අයන සාන්ද්‍රණය අඩුයි. එතකොට තාපාංකය අඩුයි. හැබැයි ඔය ඔක්සලික් ආම්ලය ගත්තාම ඔක්සලික් වතුරේ දී වෙලා අයන බවට පත් වෙනවා. හැබැයි ඔක්සලික් ආම්ලය දුබල අම්ලයක්. ඔක්සලික් ආම්ලය දුබල අම්ලයක්. H2C2O4 වතුරේ දී වෙලාම ප්‍රත්‍යාවර්තක කරන්නේ. 2H+ වලටයි C2O4 ටොමනස් කරන එක ප්‍රත්‍යාවර්තය. ඒතර විකරණේ දුර්වලයි. එතකොට හම්බෙන අයන සාන්ද්‍රණය කොහොමත් අඩුයි මෙයාගේ. ඒතර දෙකෙන් හම්බෙන අයන සාන්ද්‍රණය කොහොමත් තරමක් අඩු අයන සාන්ද්‍රණයක් හම්බෙන්නේ ප්‍රත්‍යාවර්ත විකරණයක ඉන්න හින්දා. තුනේ තියෙනවා NaCl. NaCl පූර්ණව කරනවා Na+1 Cl- 1. දශමික බෙකින් මු දශමිකක් දී කරොත් Na+.1යි මු 0.1යි. ඔහම. පහේ තියෙනවාට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් BaO2 අපි දන්නවා දෙවෙනි කාණ්ඩයේ එකම ප්‍රබල භාෂ්මයේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. එයා වතුරේ දී වුණාම බේරියම් 2+ අයනත් එක්ක හම්බ වෙනවා දෙකක් OH-. දශමිකක් මෙයාගේ තිබ්බොත් බේරියම් +.1යි හයිඩ්‍රොක්සිල් 0.2යි. දැන් ඔයාලට පේනවා අයන සාන්ද්‍රණය වැඩිම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ පේනවද මේ? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් හම්බෙන අයන සාන්ද්‍රණය වැඩි. මොකද කොහොමත් අඩු අයන සාන්ද්‍රණයක් තියෙන ප්‍රත්‍යාවර්ත හින්දා. ඉතින් අයන සාන්ද්‍රණය වැඩි මේක කෙනා තමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් තාපාංකය වැඩි එක්කිනා අය. එහෙනම් කෙලිම උත්තරංක 5. කෙලිම පිළිතුරංක 5 බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි තාපාංකය වැඩි. 154. ඔයාලට කියන PQRS ද්‍රාවණ හතරක් දීලා ඔයගොල්ලන්ගේ තාපාංක විශ්ලේෂණය අපෙන් අහන්නේ. P ද්‍රාවණය ගත්තාම P ද්‍රාවණයේ තියෙන පිරිසිදු ජලය. P ද්‍රාවණය කෙරීම පිරිසිදු ජලය තියෙන. P ද්‍රාවණයේ පිරිසිදු ජලය කෙරීම තියෙන H2O. Q ද්‍රාවණය ගත්තාම ජලීය සීනි ද්‍රාවණය. ඒ ජලීය සීනි ද්‍රාවණයක් Q කියන්නේ. R කියලා කියන්නේ ඊතර හා ජලයේ මිශ්‍රණයක්. R කියන්නේ ඊතර ධන ජලයේ මිශ්‍රණයක් තමයි R කියලා කියන්නේ. S ගත්තාම පොල් තෙල් හා ජලය. S ගත්තාම S ද්‍රාවණයේ තියෙන පොල් තෙල් සහ ජලය තමයි S ද්‍රාවණයේ තියෙන්නේ. පොල් තෙල් හා ජලයේ මිශ්‍රණයක් S ද්‍රාවණයේ තියෙනවා මෙහෙම. හරිද? හරි මේක ගත්තාම අපෙන් අහන්නේ තාපාංක විශ්ලේෂණයනේ. අපෙන් අහන්නේ තාපාංකයේ වැඩි වෙන අණුපිළිවෙල. ඔය ඉස්ලාම් හොඳට මතක තියාගන්න අමිශ්‍ර ද්‍රාවකවල තාපාංකය හරිම අඩුයි. මේ පොයින්ට් එක උඩ ඔලු තියාගන්න. මම කියනවා ඔයා සලකන ද්‍රාවණයක් අමිශ්‍රයි නම් ඔයාලට පේනවා මේ
ඊතර හා ජලය මිශ්‍ර වෙන්නේ නැහැ. ජලය කියන්නේ ද්‍රවයක්, මේක කාබනික ද්‍රාවකයක් දිය වෙන්නේ නැහැ. අපේ KD ගණන් හදන්නේ ජලය සහ එතොක්සිජන් වගේ ඒවා දාලා. එතොක්සිජන් කියන්නේ ඊතරයක්. ජලය සහ එතොක්සිජන් ගත්තාම එතොක්සිජන් කෙලිම ඊතරයක්. ඒ එතොක්සිජන් වගේ ඊතරයි වතුරයි කලවම් වෙන්නේ අමිශ්‍රයි. පොල් තෙල් හා ජලයත් අමිශ්‍රයි. මේක අමිශ්‍ර ද්‍රාවක මේ තියෙන. අපි අමිශ්‍ර ද්‍රාවක ගත්තාම අමිශ්‍ර ද්‍රාවක වල අපි කියනවා අමිශ්‍ර ද්‍රාවක වල තාපාංකය අඩුයි. මේ වගේ ද්‍රාවවල තාපාංකය අඩුයි. හැබැයි සංශුද්ධ ද්‍රාවන වල තාපාංකය වැඩි. අනිත් පොයින්ට් එක වඩ පේනවා මේක පිරිසිදු ජලය මේ පිරිසිදු මේ ජලය නේ මේක මෙතන ජලය මේක සීනි කලවම් කරපු ජලී ද්‍රාවණයක් තියෙන. සීනි දිය වෙලා. සීනි දිය වුණාම අවාෂ්පශීලී සංඝටකයක් නේ. ඔය තේරුම් ගන්න. ජලයේ හෝ ඕනම ද්‍රවයක අවාෂ්පශීලී සංඝටකයක් දිය වුණාම ඒ ද්‍රාවණයේ වාෂ්පශීලීතාවය අඩු වෙනවා. එහෙනම් ඔයාලට පේනවා මෙයා ගත්තාම මේකේ අවාෂ්පශීලී සීනි අවාෂ්පශීලීනේ. අවාෂ්පශීලී සංඝටකයක් වතුරේ දී වෙලා තියෙන්නේ. අවාෂ්පශීලී සංඝටක ඉන්නකොට කියන වාෂ්ප වෙනවා හරි අඩුයිනේ. අවාෂ්පශීලී කියන්නේ වාෂ්ප වෙනවා හරි අඩුයි. යකමැත්තෙන් වාෂ්ප වෙන්නේ. කියන වාෂ්ප වෙන්නේ නැහැ නේද? අතරම අවාෂ්පශීලී කියන්නේ. වාෂ්ප වෙන්නේ නැහැ. වාෂ්ප වෙන්නේ නැත්නම් හරි අමාරුවෙන් තමයි වාෂ්ප කරන්න. වාෂ්ප කරන්න දෙන්න ඕනේ කරන උෂ්ණත්වය වැඩි. එහෙනම් අපි කියන අවාෂ්පශීලී සංඝටක හිටියාම තාපාංකය වැඩි වෙනවා. අවාෂ්පශීලී සංඝටක තිබ්බොත් තාපාංකය වැඩි වෙන්න ඕනේ. හරිද? එහෙනම් ඔයාලට පේනවා මේ පිරිසිදු ජලයට සාපේක්ෂව ජලීය සීනි ද්‍රාවණයක දැන් මේ ජලය හා සීනි හොඳට මිශ්‍ර වෙලානේ. මේ මිශ්‍ර වෙච්ච එක. සම්පූර්ණයෙන් මිශ්‍ර වෙලා තියෙන. මිශ්‍ර වෙච්ච ඒවානේ. මිශ්‍ර වූ ඒවා තියෙන. මිශ්‍ර වෙච්ච කට්ටියට අපි කියන අමිශ්‍ර ද්‍රාවකවල තාපාංකය අඩුයි. මිශ්‍ර වෙච්ච ද්‍රාවණවල තාපාංකය වැඩි. මිශ්‍ර වූ ද්‍රාවණවල තාපාංකය වැඩි එහෙනම්. මේ වගේ ද්‍රාවණ තාපාංකය වැඩි ඈ. හැබැයි ජලයට වඩා ජලීය සීනි ද්‍රාවණයේ තාපාංකය වැඩි වෙනුනේ හේතුව මේකේ අවාෂ්පශීලී සංඝටකයකුත් උතුරු දී වෙලා තියෙනවා. එතකොට කොහොමද තාපාංකය වැඩි? එහෙම ඇඳොත් ඔයාලට පේනවා මම කියනවා තාපාංකය වැඩිම වෙන්නේ එහෙනම් Q වල. Q වල තාපාංකය වැඩිම. ඊට සාපේක්ෂව මේක මිශ්‍ර වෙච්ච එකනේ. මිශ්‍ර වෙනවහම තාපාංකය වැඩි, අමිශ්‍ර වුණාම තාපාංකය අඩුයි කියලා මම කිව්වා. සීනි දී වුණාම තාපාංකය වැඩි, ඊට සාපේක්ෂව පිරිසිදු ජලයේ තාපාංකය අඩුයි. මේ දෙක ගත්තාම මේ දෙකේ කාගේ තාපාංකය වැඩි. ඔයාලට පේනවා මේ ඊතර නම් පොඩ්ඩක් හරි වාෂ්ප වෙන්නේ කාබනික කලාපේ. පොල් තෙල් පොඩ්ඩක්වත් වාෂ්ප වෙන්නේ නැහැ. එහෙනම් මට පේනවා මෙයා අවාෂ්පශීලී. හොඳටම අවාෂ්පශීලී කෙනා මෙයා. හොඳටම අවාෂ්පශීලී කෙනා කියන්නේ මේ ඊතර සහ වගන ඊතර සහ ජලය එකක් ඊතර සහ ජලය අනිත් එක තමයි පොල් තෙල් හා ජලය. අපි කියනවා මෙයා තමයි දැන් ඊතර හා ජලය. ඊතරයි වගන කෙලින්ම ඊතර සහ ජලය නම් මේ කලාප දෙකම එකිනෙකට අමිශ්‍ර ද්‍රාවක දෙකන්නේ. ඔක්කොම අමිශ්‍රයි. එහෙම ගත්තාම මේ අමිශ්‍ර ද්‍රාවක දෙකේ වට පේන්න ඕනේ මේකෙදි අර මං කිව්වා මේ දෙකම අමිශ්‍රයි. අමිශ්‍ර ද්‍රාවක තිබ්බහම කොහොමද තාපාංකය අඩුයි. දැන් ඊතර හා ජලය තමයි අපි කියනවා මේ දැන් ඒ කියන්නේ පොල් තෙල් කියන එක කොහොමත් වාෂ්ප වෙන්නේ නැහැ නේ. ඌ කොහොමත් අවාෂ්පශීලී. පොල් තෙල් කියන එක කොහොමත් අවාෂ්පශීලී නම් මූ වාෂ්ප වෙනා හරිය අඩු. එහෙනම් මෙයාට සාපේක්ෂව මුගේ තාපාංකය වැඩි වෙන්න ඕනේ. ඉතින් ඊතර සහ ජලයට වඩා පොල් තෙල් හා ජලයේ තාපාංකය මම කලිනුත් එක්ක කිව්වා. පොල් තෙල් කියන එක ඊතර පොඩ්ඩක් හරි වාෂ්ප වෙයි. පොල් තෙල් අඩුවෙන් වාෂ්ප වෙන්නේ. මේ අඩුවෙන් නම් වාෂ්ප වෙන්නේ උගේ තාපාංකය වැඩි වෙන්න ඕනේ. එහෙනම් S වල තාපාංකය වැඩි, ඊට සාපේක්ෂව R වල තාපාංකය අඩුයි. එහෙනම් RS PQ වශයෙන් තාපාංක විචලනයක් හම්බෙන්නේ. මම ඇන්දොත් එහෙම තාපාංකයට දාලා සම්තෘප්ත වාෂ්ප පීඩනයේ උෂ්ණත්වයේ ප්‍රස්ථාරේ සංවාපී මම උෂ්ණත්වයේ ප්‍රස්ථාර කරන උෂ්ණත්වයේ මෙහෙම නියත බාහිර පීඩනය තියෙන මෙතන නියත බාහිර පීඩනය. නියත බාහිර පීඩනය මේ තියෙන. ඕන මේක බාහිර වායුගෝලීය පීඩනය කියලා ගන්නත් පුළුවන්. බාහිර වාගෝ P කියලා ගන්නත් පුළුවන්. බාහිර වායුගෝලීය පීඩනය තිබ්බොත් එහෙම සාමාන්‍ය තාපාංකය. මම කියනවා මේ වාෂ්පශීලීතාව අඩු මෙන්න මෙයාගේ සීනි හා ජලයේ. උගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය අඩුයි. උගේ රේඛා මේ තියෙන. ඉතින් ඒ කියන්නේ මම කිව්වා නේ කිව් ගන්නෑ. ඊට පස්සේ ඊට සාපේක්ෂව ජලය පොඩ්ඩක් වැඩිපුර වාෂ්ප වෙනවා. උගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය තරමක් වැඩි මෙහෙම. හරිද? එහෙම ගත්තාම මෙයාගේ සම්තෘප්ත වාෂ්ප තරමක් වැඩි මේ ජලය මෙතන ජලය කියන්නේ P. ඊට සාපේක්ෂව මම කිව්වා තාපාංකය අඩු මෙක්කෙනා කව තාපාංකය අඩු මෙක්කෙනා R කියන්නේ ඊතර හා ජලය තමයි තාපාංකය අඩුම. තාපාංකය අඩුයි නම් අපි කියනවා උගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය වැඩිම වෙන්න ඕනේ. සම්තෘප්ත වාෂ්ප පීඩනයේ තාපාංකයේ ප්‍රතිලෝම සම්බන්ධයක්. මේ සම්තෘප්ත වාෂ්ප පීඩනය වැඩිම එක තමයි එහෙනම් ඊතර හා ජලය. සම්තෘප්ත වාෂ්ප පීඩනය වැඩිම එකගේ තාපාංකය අඩුයි. ඊට සාපේක්ෂව S මාක් කරන මෙතනින් S මෙහෙම ගත්තාම මෙහෙම තියෙනවා. මේ තමයි එහෙනම් කෙලින්ම TQ Q වල තාපාංකය. මේ තමයි TP ඒ කියන්නේ සංශුද්ධ ජලයේ තාපාංකය. මේ තමයි කෙලින් පොල් තෙල් හා ජලයේ තාපාංකය ඒ කියන්නේ PS. මේ තමයි PR ඒ කියන්නේ ඊතර හා ජලයේ තාපාංකය මේ PR මේ තියෙන. ඔහොම විචලනයක් තියෙන. එහෙම ගත්තාම ඉතින් TR මේ TS මේ තමයි තාපාංක විචලනයේ හරිම සරල දෙයක් තියෙන්නේ. මතක තියාගන්න. මේ අපේ සිලබස් වල එහෙම ගොඩක් උගන්වන්න නැහැ මේ පරණ ප්‍රශ්න නිසා මම මේ කියන්නේ. නමුත් මේවා සිලබස් එකේ ගොඩක් වගේ අහන්නේ නැහැ බය වෙන්න එපා. කියන්නේ මේ වගේ ඒවා වැඩිපුර ප්‍රශ්න අහන්න බෑ මොකද මේවා අපේ සිලබස් එකේදී දාලා නැහැ ඒකයි. එකම දේ තමයි තේරුම් ගන්න ඕනේ අමිශ්‍ර ද්‍රාවකවල තාපාංකය අඩුයි. ඊට සාපේක්ෂව සංඝටක මිශ්‍ර වෙලා තිබ්බොත් ජලය හා සීනි කලවම් වෙලා තියෙන්නේ තාපාංකය වැඩි.
ජලයට වඩා ජලයේ සීනි ද්‍රාවණයක තාපාංකය වැඩි වෙන්නේ. සීනි තිබ්බහම ඒක අවාෂ්පශීලී සංඝටකයක්. අවාෂ්පශීලී සංඝටක තිබ්බහම වාෂ්ප වෙනවා අඩුයි. එතකොට තාපාංකය වැඩි. එතකොට ජලයට වඩා සීනි වල තාපාංකය වැඩි. හැබැයි මේ දෙකටම වඩා මේ දෙකේ තාපාංක අඩු වෙන්නේ අමිශ්‍ර හින්දා. ඒ දෙකනොත් ඊතර ටිකක් වැඩිපුර වාෂ්ප වෙනවා. පොල් තෙල් අඩුවෙන් වාෂ්ප වෙන්නේ. අඩුවෙන් වාෂ්ප වෙනොත් එහෙම තාපාංකය වැඩි. ඒ නිසා තමයි එසල තාපාංකය ආරට වඩා වැඩි උනේ. ඔච්චරයි. කෙලිම තාපාංක විචලනයේ උත්තරංක 3 ගැලපෙන උත්තරංක 3 වෙන්න ඕන. ප්‍රශ්න අංක 155 155 දෙනවා A වල 3i හා B වල 2i රේචනය කළ ලද බඳුනක් තුල තැබුව විට ද්‍රව කලාපය හා වායු කලාපය අතර සමතුලිතතාවයක් ඇති වේ. අපෙන් අහනවා පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද කියලා. ඔකේ ඔකට දෙන්න ඕනි මේ B වලට වඩා A වල සාන්ද්‍රත්ව වාෂ්පීකරණය වැඩි කියලා දත්තයක් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඔකේ දාලා නැහැ. ඒක වැරදිලා තියෙනවා. ඔයාලා ලියා ගන්න ප්‍රශ්නේ වරහන් ASCII P0 B ට වඩා P0 A විශාලයි කියලා ලියා ගන්න. ඒක දත්තයක් වශයෙන් අපිට තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාන්ද්‍රත්ව වාෂ්පීකරණය P0 A ඒ වල සාන්ද්‍රත්ව වාෂ්පීකරණය වැඩි කියලා අපිට ගානේ දත්තයක් තියෙනවා අනිවාර්යයෙන්. අපි දන්නවා සාන්ද්‍රත්ව වාෂ්පීකරණය වැඩි එක්කෙනාගේ වාෂ්පශීලීතාවය වැඩි නෙහෙම නෙවෙන්නේ. සාන්ද්‍රත්ව වාෂ්පීකරණය වැඩි එක්කෙනා P0 A එහෙනම් ඒ වල වාෂ්පශීලීතාවය වැඩි වෙන්න ඕනේ. ඒ වල වාෂ්පශීලීතාවය වැඩි ඊට සාපේක්ෂව B වල වාෂ්පශීලීතාවය අඩු වෙන්න ඕනේ. එහෙමනේ. අපෙන් අහනවා මෙහෙම මවුල මිශ්‍ර කරපු ගමන් මට කියනවා. ඒ අගයන්ගෙන අපෙන් අහන්නේ කීයද කියලා. ඔය ඉස්ලාම හිතන්නේ දැන් මම දන්නවා වාෂ්පශීලීතාවය වැඩි සංඝටකයක් මේකේ ඉන්නවා. A ද්‍රවයක් තියෙනවා B ද්‍රවයක් තියෙනවා මෙහෙම. A සහ B ද්‍රව දෙක කලවම් කරලා තියෙන්නේ මේ ද්‍රව කලාපේ මේක තමයි කෙලීම ද්‍රව කලාපේ මේක තමයි කෙලීම වාෂ්ප කලාපේ මොකද තමයි කෙලීම වාෂ්ප කලාපේ. A ද්‍රවයේ වාෂ්ප වෙලා කෙලීම A ගෑස් එක හම්බ වෙනවා B ද්‍රවයේ වාෂ්ප වෙලා කෙලීම B ගෑස් එක හම්බ වෙනවා මෙහෙම. A ද්‍රවයේ වාෂ්ප වෙලා වාෂ්ප කලාපයට යනවා B වාෂ්ප වෙලා වාෂ්ප කලාපයට එනවනේ. A ද්‍රවයේ එවල මවුල භාගයේ ද්‍රව කලාපේ XA කියලා ගන්නවා මම XB කියලා ගන්නම් මෙහෙම. මට කියනවා A වල 3i A සහ B වල 2i A මවුල වල මිශ්‍ර කරන්න. A වල මවුල ගාන මම ගත්තොත් A වල මවුල ගාන 3i A ලු B වල මවුල ගාන මට ගාන දත්තයක් දෙනවා 2i A ලු. එතන මුළු මවුල ගාන n total එක ඔක්කොම 5ක් K වෙනවා මෙහෙම. එතන XA සමාන එකේ දෙම නිසා XA සමාන වෙන්නේ XA. XA සමානයි මට පුළුවන් XA කියලා කියන්නේ A වල මවුල ගාන මුළු මවුල ගානෙන් බෙදන්න 3i A බෙදීම් 5i A. 3i A බෙදීම් 5i A කියලා කියන්නේ 0.6 නේ. කැපුණාම ඒට එතන XB සමාන එහෙනම් සුළු කරන දෙයක්වත් නැහැ 0.4යි XB. ඔය තමයි ගන්න වෙන්නේ. එහෙනම් XA යගේ 0.6යි XB යගේ 0.4යි මෙහෙම. ඉතින් අපි දන්නවා වාෂ්ප වුණාම වාෂ්පශීලීතාවය වැඩි සංඝටකයේනේ A. වාෂ්පශීලීතාවය වැඩි සංඝටකයේ ද්‍රව කලාපේ ඉන්න මවුල භාගයට වඩා වැඩි මවුල භාගයකින් වාෂ්ප කලාපේ තියෙනවා. ඒක තමයි සාමාන්‍ය සරල සිද්ධාන්තයේ භාගිකා සමනේදිත්. එහෙම නෙපි කියන්නේ. වාෂ්පශීලීතාවය වැඩි සංඝටකයේ ද්‍රව කලාපේ ඉන්න මවුල භාගයට වඩා වැඩි මවුල භාගයකින් වාෂ්ප කලාපේ තියෙනවා. ද්‍රව කලාපයේ වල මවුල භාගය 0.6යි නම් වාෂ්ප කලාපයට සාපේක්ෂව වැඩි මවුල භාගයක් A ඇති මන් 0.8ක් කියලා ගන්න. YA. මොකද වාෂ්පශීලීතාවය වැඩි සංඝටකයේ A එයා ද්‍රව කලාපේ ඉන්න මවුල භාගයට වඩා වැඩි මවුල භාගයකින් වාෂ්ප කලාපේ තියෙනවා. වාෂ්ප කලාපේ B වල මවුල භාගය මම YB කියලා ගන්නම්. මෙයා 0.8යි නම් අනිවාර්යයෙන්ම 0.2ක් වෙන්න එපා. එහෙනම් YA විශාලයි කාට වඩාද? YB ට වඩා. අපෙන් අහන්නේ සත්‍ය ප්‍රකාශනය. එහෙම ගත්තම දැන් මේ වාෂ්ප වෙලා තියෙන්නේ නැහැ. ඇත්තටම මේක වාෂ්ප වෙලා තියෙන්නේ. ඒ වාෂ්ප වුණාට පස්සේ සමතුලිතතාවයට පත් වුණාට පස්සේ අපිට කියන්නේ. ඒතර අනිවාර්යයෙන්ම XA යගේ 0.6ට වඩා අඩු වෙනවා. මොකද ආරම්භයේනේ 0.6යි මේක 0.4යි තියෙන්නේ. මෙයා වාෂ්ප වුණාම XA 0.6ට වඩා අඩු වෙනවා. XB ටිකක් වාෂ්ප වෙන හින්දා XB දැන් හිතන්න මේක අඩු වෙනකොට ඔය හිතන්න මෙයා ගත්තාම මම ගන්නම් මෙයා වාෂ්ප වෙලා තියෙන්නේ. මෙයා කිසියම් ප්‍රමාණයක් වාෂ්ප වෙනවනේ. දැන් වාෂ්ප වුණාම මෙයාගේ මවුල භාගය අඩු වෙන්න ඕනේ. වැඩිපුර වාෂ්ප වෙන්නේ මෙයා. ඉතින් මෙයා ද්‍රව කලාපේ ගත්තාම මෙයාගේ මම මවුල භාගය වුණා 0.5 කරොත් මෙයා 0.5ක් වෙයි. ඔහොම වෙන්න පුළුවන්. ආයි මෙයා 0.4 දක්වා අඩු වුණොත් එහෙනම් මෙයා 0.6 වෙනවා. ඔහොම තමයි වෙන්නේ. ඔහොම විචලනයක් තියෙනවා. එතකොට සමතුලිතතාවයටපත් වුණාට පස්සේ 0.6යි 0.4යි නෑ. සමතුලිතතාවයටපත් වුණා කියලා කියන්නේ මෙයා වාෂ්ප වෙලා ඉවරයි. මෙයාත් වාෂ්ප වෙලා ඉවරයි. එතකොට මෙයා අඩු වෙනවා. මෙයා අඩු වෙනකොට ඊට සාපේක්ෂව මෙයා වෙනස් වෙන්න ඕනේ. එහෙමනේ. එහෙම ගත්තාම ඉතින් සරලම දේ තමයි ඒතර XA 0.4ක් 0.6ක් වෙලා XB 0.4 වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ආරම්භක අවස්ථාවේ සමතුලිත අවස්ථාවේ නෙමෙයි. සමතුලිතතාවයටපත් වෙනකොට මෙයා වැඩිපුර වාෂ්ප වෙනකොට මෙයාගේ මූල භාගය ඒ කියන්නේ මොකේ සංයුතිය ද්‍රව කලාපේ අඩු වෙනවා. XA අඩු වෙනවනේ. ඒක 0.6 ඉඳන් මම 0.4 වගේ දක්වා අඩු වුණා කියලා ගත්තා. මෙයා එහෙනම් මු 0.4යි නම් මු 0.6යි. මු 0.5 දක්වා අඩු වුණොත් මු 0.5. එහෙම වෙනස් වෙන්න ඕනේ මෙයා. වඩාත්ම ගැළපෙන උත්තරේ වෙන්නේ උත්තරංක 5. මොකද මට මේක දිහා බලවම පේනවා XA ට සාපේක්ෂව කවුද විශාල YA විශාලයි. එහෙමනේ. මෙයා 0.6ක් තිබ්බත් ආරම්භක අවස්ථාව වලට මු වැඩි කොහොමද? YB ට සාපේක්ෂව මට පේනවා මේක YB ට සාපේක්ෂව XB කුඩයි. sorry මේ YB ට සාපේක්ෂව XB විශාලයි. YB 0.2යි නමු 0.4යි. වගේ උත්තරයක් නෙන්නේ. එහෙනම් උත්තරංක 5 තමයි වඩාත්ම ගැළපෙන්නේ. ඒ නිසා අපි හිතලා ගන්න ඕනේ කෙලින්ම උත්තරංක 5 තමයි ගැළපෙන්නේ හේතුව. උත්තරංක 5 හේතුව වෙන්නේ
අනිවාර්යයෙන් මෙයා වැඩිපුර වාෂ්ප වෙනකොට වාෂ්පශීලීතා අධිසංඝටකයේ ද්‍රව කලාපයට වැඩි මෝල භාගයකින් වාෂ්ප කලාපය තියෙනවා මේකයි. තේරෙනවද? මේ උත්තරයන්ක 5 වෙනවා. එහෙනම් කෙලිම උත්තරයන්ක 5. ප්‍රශ්න අංක බලන්න 156. 156 මීට අදාළම ප්‍රශ්නයක් තියෙන්නේ ඔය 155ටම අදාළ 156ත්. A හා B වල ඕනෑම ද්විඅංගී ද්‍රාවණයක් සඳහා සත්‍ය නොවන්නේ. XB වැඩි වෙනකොට A වල ආංශික පීඩනය අඩු වෙයි කියලා කියනවා. ඔයා හිතන්නකෝ A වල ආංශික පීඩනය මෙහෙම. ඉතින් මට කියන්නකෝ මේ XA ධන XB කියද XA ධන XB සමාන 1යි. ඔහොමනේ. සමාන 1යි. A වල ආංශික පීඩනය PA සමාන කාටද? PA සමාන පීඩනය P not XA කියලා ඔහොමනේ ලියන්නේ. XB වැඩි වෙද්දී අපිට කියනවා A වල ආංශික පීඩනය අඩු වෙනවලු. XB වැඩි වෙනකොට XB යගේ වැඩි වෙනකොට දැන් එක කියන එක නියතයක් නේ. මවුල භාගවල එකතුව නියතයක්. XB වැඩි වෙනකොට XA අඩු වෙනවා. ඉතින් XA අඩු වෙනකොට PA අඩු වෙනවා. PA අඩු වෙනවා කියන ප්‍රකාශනය හරි එහෙනම්. XB B වල මවුල භාගය වැඩි වෙනකොට A වල මවුල භාගය අඩු වෙනවා. A වල මවුල භාගය අඩු වෙනකොට මොකද මේක නියත කරගන්න එපා. මේක නියත කරගන්න මේක වැඩි වෙනකොට මූ අඩු වෙනවා. මූ අඩු වෙනකොට PA අඩු වෙනවා. ඒතර පළවෙනි ප්‍රකාශනයේ සත්‍ය එක හරි. දෙකේ කියන්නේ XA යගේ වැඩි වෙන විට B වල ආංශික පීඩනය අඩු වෙයි කියලා අංග දෙකේ. බලමු XA ධන XB ආයි සමානයි කාටද? XA ධන XB සමානයි අපව 1යි. එක නියතයක් නේ. අපිට කියන්නේ එතකොට B වල ආංශික පීඩනය මම PB ලියා ගන්නම්. PB සමානයි P not B XB ඔහොම. P not A සහ P not B නියතක් නේ. සන්තුලිත වාෂ්ප පීඩනය වෙනස් වෙන්නේ නියතයක්. XA යගේ වැඩි වෙනකොට XA යගේ වැඩි වෙන්න මේක නියතයක් නේ. එක නියතයක් එකතෝ නියතයක්. XA වැඩි වෙනකොට XB අඩු වෙනවා. XB අඩු වෙන්න PB අඩු වෙනවා. කියන්නේ B වල ආංශික පීඩනය අඩු වෙන්න ඕනේ. එතකොට දෙවෙනි ප්‍රකාශනයේ සත්‍යය දෙකත් හරි. දෙන ලද XA යගයකට අදාළ මුළු වාෂ්ප පීඩනය P not A වලට හෝ P not B වලට වඩා වැඩි වෙයි කියලා කියනවා. ද්විඅංගී ද්‍රාවණයක් නෙමෙයි තියෙන්නේ. ද්විඅංගී පරිපූර්ණ ද්‍රාවණයක් මේ තියෙන්නේ. ද්විඅංගී පරිපූර්ණ ද්‍රාවණයක්. ඉතින් මේක පරිපූර්ණ කියලා මේ ගානේ මේ මම හිතන්නේ දත්තයක් තියෙනවා. මේක පරිපූර්ණ වෙන්න බෑ. නැත්නම් මේක අපිට ගණනය කිරීම කරන්න බෑ. ද්විඅංගී ද්‍රාවණයක් ගත්තාම ඉතින් මේක මම අදින්නම් වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරේ වාෂ්ප පීඩන දෙක සංයුතිය වෙනස් වෙන ප්‍රස්ථාරය මැද ගන්නවා. මේකත් වාෂ්ප පීඩනය. සංයුතිය ගත්තාම තමයි P not A විශාලයි P not B ට වඩා එහෙමනේ. P not A මෙතනින් මම මාක් කරගත්තොත් P not A මම P not B මාක් කරගන්නවා මෙතනින්. ඔහොම. මුළු පීඩන රේඛාව මේ මෙතන මුළු පීඩනේ P total එක මුළු පීඩනේ මේක. ඉතින් මුළු පීඩනේ වලට පේනවා මේ P total එක මේ PT සමාන වෙන්නේ PA ධන PB ට ඔහොමනේ සමාන වෙන්නේ. ඔතන මුළු පීඩනේ P not A ට වඩා අඩුයි. හැබැයි P not B ට වඩා වැඩි. පරිපූර්ණ ද්‍රාවණයක මුළු පීඩනය අපි දන්න හැමදාම ඔයා සලකන සංශුද්ධ ද්‍රව දෙකේ සන්තෘප්ත වාෂ්ප පීඩනට අතරමැදියක් තමයි ගන්න. මේ තමයි පරිපූර්ණ ද්‍රාවණයේ මුළු පීඩනයක හැමදාම ඔයා සලකන සංශුද්ධ ද්‍රව දෙකේ සන්තෘප්ත වාෂ්ප පීඩන දෙකට අතරමැදියක් ගන්නවා හැමදාම. ඉතින් මේ අතරමැදියක් කරන් තියෙන්නේ. ඒත් හැමදාම P not A ට වඩා අඩුයි. හැබැයි මුළු පීඩන වලට පේනවා මේ මුළු පීඩනයේ මේ P total එක P not B ට වඩා වැඩි. P not B ට සාපේක්ෂව මුළු පීඩනය වැඩි. හැබැයි මුළු පීඩනයේ P not A ට සාපේක්ෂව අඩුයි. හැබැයි මුළු පීඩනයේ P not A ට සාපේක්ෂව මුළු පීඩනය අඩුයි. ඉතින් දෙන ලද XB යකයකට අදාළව මුළු වාෂ්ප පීඩනය ඕනම XA හෝ XB යකයකට අදාළව මම මවුල භාග මාක් කරගන්න මේ මවුල භාග XA XB XA බිඳුවයි 1යි XA යගේ එක වෙන පැත්තේ P not A මාක් කරගන්නේ. XB 1යි බිඳුවයි XB යගේ එක වෙන පැත්ත තමයි P not B මාක් කරන්නේ. දෙන ලද XB යකට අදාළව මුළු වාෂ්ප පීඩනය P not A වලට හෝ P not B වලට වඩා වැඩි වෙයි කියලා කියනවා. වැරදිනේ. P not A වලට වඩා වැඩි වෙන්නේ නැහැ. P not B ට වඩා විතරයි වැඩි වෙන්නේ. P not A ට වඩා අඩු වෙනවා මුළු පීඩනය. එහෙමනේ. එහෙම ගත්තාම වර්ධි වෙන්නේ උත්තර අංක 3. අසත්‍ය වෙන්නේ උත්තර අංක 3 කෙලින්. 3 තමයි අසත්‍ය ප්‍රකාශන 3 වැරදි. XA වැඩි වෙනකොට මුළු පීඩනය වැඩි වෙයි. ඔව් ඉතින්. XA වැඩි වෙද්දි මොකද්ද වෙන්නේ? XA වැඩි වෙනකොට මුළු පීඩනය වැඩි වෙනවා. බලන්න PT සමානයි PA ධන PB. ඔහොම නැපි ලියන්න ගිහිල්ලා. අංක 4ට. PT සමානයි ඉතින් ආපහු P not A XA ධන P not B XB. මෙහෙම තමයි ලියාගන්නේ. P not A XA ධන P not B XB. XA වැඩි වෙනකොට මුළු පීඩනය වැඩි වෙනවා. ඔව් ඉතින්. XA මවුල භාගයේ ද්‍රව කලාප වැඩි වෙනකොට PT වැඩි වෙන්න ඕනේ. XB වැඩි වෙනකොට මුළු වාෂ්ප පීඩනය අඩු වෙයි කියලා කියනවා. ඒතකොට වෙන මේ වාෂ්පශීලීතා අධිසංඝටකයනේ P not A කියන්නේ වාෂ්පිත වැඩි එක්කන මෙයා. ඉතින් අපි කියනවා මේක ගත්තාම මේ ප්‍රකාශනය ගත්තාම පස්වෙනි ප්‍රකාශනයේ සත්‍යයි XB වැඩි වෙනකොට මුළු පීඩනය අඩු වෙන්න ඕනේ. ඉතින් ඔව්. XB වැඩි වෙනකොට මුළු පීඩනය අඩු වෙනවා කියන ප්‍රකාශනයේ සත්‍යයි. කෙලිම උත්තරංක 4යි 5යි දෙකමත් හරි උත්තරංක 3 තමයි ගැලපෙන්නේ. ඒ කියන්නේ XA වැඩි වෙනකොට මුළු පීඩනය කොහොමත් වැඩි වෙන්න එපා. ද්‍රව කලාපයේ වල මවුල භාගය වැඩි වෙනකොට කොහොමත් මුළු වාෂ්ප පීඩනය වැඩි වෙනවා. ඒ නිසා කෙලිම ගැලපෙන්නේ උත්තර අංක 3 අර මේ සම්බන්ධයෙන් කෙලිම උත්තර අංක 3 වෙනවා. අර මුළු පීඩනයේ P not A වලට අඩුයි. හැබැයි P not B ට සාපේක්ෂව වැඩි වෙන්න ඕනේ. 156 උත්තර අංක 3. බන් ප්‍රශ්න අංක 157. khනිජ තෙල් පිරිපහදු කිරීමේදී භාගික ආසවනයේ භාවිතා කරේ. වැරදි. අපි කියනවා khනිජ තෙල් පෙට්‍රෝලියම් කර්මාන්තයේදී khනිජ තෙල් පිරිපහදු කරලා
පෙට්‍රල් ඩීසල් හා භූමි තෙල් වෙන් කරන්නේ භාගික ආසවණෙන් හුමාලාසවණෙන් නෙවෙයි. ඉතින් භාගික ආසවණෙන් තමයි පාවිච්චි කරන කෙලින්ම ඉතින් භාගික ආසවණේ කියන එක හරිනේ. ඒගොල්ලෝ කියන්නේ කණජ තෙල් පිරිපහදු කිරීමේදී භාගික ආසවණේ භාවිත කර ඒක කෙලින් භාගික ආසවණේ පාවිච්චි කරන්නේ. ඒක හරියි. භාගික ආසවණ ක්‍රියාවලිය පැහැදිලි කිරීමට රවුල් ගෙනීමේ භාවිත කළ හැකියි. ඔව් මොකද භාගික ආසවණේදී අපි කරන්නේ සම්පූර්ණ මිශ්‍ර වන පරිපූර්ණ හෝ ආසන්න පරිපූර්ණ ද්‍රාවණ වලට තමයි භාගික ආසවණේ ඇප්ලයි කරන්නේ. ඒතකොට රවුල් දාන්න පුළුවන් ඒක හරියි. පැංගිරි තෙල් නිස්සාරණය කිරීමට රවුල් ගෙනීමේ පැංගිරි තෙල් නිස්සාරණය කිරීම නිසා හුමාලාසවණේ භාවිත කරේ. ඔව්. අයි පැංගිරි තෙල් කියලා කියන්නේ සගන්ධ තෙල් වර්ගයක් නේ නිස්සාරණය කරන්නේ හුමාලාසවණෙන් කියන එක හරියි. හුමාලාසවණ ක්‍රියාවලිය පැහැදිලි කිරීමට රවුල් ගෙනීමේ භාවිත කළ හැක. වැරදි. හුමාලාසවණේදී අපි ගන්න එකිනෙකට මේ කියන්නේ භාගික ආසවණේ පැහැදිලි කරන්න අපිට භාගික ආසවණේ පැහැදිලි කරන්න රවුල් නෙමේ දාන්න පුළුවන්. මොකද අයි භාගික ආසවණේදී ගන්න පරිපූර්ණ හෝ ආසන්න පරිපූර්ණ ද්‍රාවණ. ඒක සම්පූර්ණ මිශ්‍රයි. ඒ නිසා අපිට කෙලින්ම භාගික ආසවණේ පැහැදිලි කරන්න රවුල් නෙමේ දාන්න පුළුවන්. හැබැයි හුමාලාසවණේ පැහැදිලි කරන්න මොනවද කරන්න බැයිද අපිට? අපිට හුමාලාසවණේ පැහැදිලි කරන්න රවුල් නෙමේ දාන්න බෑ. මොකද හුමාලාසවණේ ද්‍රාවණ කලාපේ පරිපූර්ණ නැහැ. ඒ ද්‍රව දෙක සම්පූර්ණයෙන් අමිශ්‍ර ද්‍රව දෙකක් තියෙනවා. අමිශ්‍ර ද්‍රව වලට රවුල් නෙමේ දාන්න බෑ. ඒ නිසා හුමාලාසවණේ පැහැදිලි කරන්න රවුල් නෙමේ භාවිත කරන්න බෑ කියන එක රවුල් නෙමේ භාවිත කළ හැක කියන එක වැරදි. රවුල් දාන්න බෑ ඒකට. 5. A B සංශුද්ධ ද්‍රව දෙකක ද්වයංගී මිශ්‍රණයක් අන්තරාණුක බල ප්‍රබලතාවය වට කියනවා AB වල අන්තරාණුක බල ප්‍රබලතාවය වැඩිලු සංශුද්ධ AB වලට වඩා. AB ද්‍රාවණේ වැඩි නම් සංශුද්ධ AB වලට වඩා ද්‍රව කලාපේ AB කලවම් කරලා හම්බෙන අවසාන ද්‍රාවණ කලාපේ අන්තරාණුක බලයේ ප්‍රබලතාවය වැඩි නම් ඒ ද්‍රව කලාපේ අඩු වෙන්නේ වාෂ්ප වෙන්නේ. ද්‍රව කලාපේ අඩුවෙන් වාෂ්ප වුණා කියලා කියන්නේ රවුල් නියමෙන් කෙලිම ඍණාපගමනයක්. ඍණාපගමනයක් කියන ප්‍රකාශනේ 5 හරි කෙලිම උත්තර අංක 4 සරල සිද්ධාන්තනේ. ප්‍රශ්න අංක 159 බලන්න. හරි බලන්න ප්‍රශ්න අංක 158 157 එකම තමයි තියෙන්නේ. නිසා 158 කරන්න දෙයක් නැහැ. එකම ප්‍රශ්නේ නැවතත් රීප්‍රින්ට් වෙලා තියෙන එක ගණන් ගන්න එපා. එකම දේ තියෙන්නේ නිසා අපි අයින් කරමු. ප්‍රශ්න අංක 159 බලන්න. A B යන වාෂ්පශීලී ද්‍රාවක දෙක පරිපූර්ණ ද්‍රාවණ ලබා දෙමින් සීල අනුපාත වලින් මිශ්‍ර වේ. දෙති උෂ්ණත්වයකදී A B සංශුද්ධ ද්‍රාවක වල වාෂ්ප පීඩන P0A හා P0B වේ. එම උෂ්ණත්වයේදී A B හි මවුල භාග පිළිවෙලින් XA හා XB වන අතර මෙහෙමලු ගණිතමය සම්බන්ධය මොකක්ද අපෙන් අහන්නේ. මේ රවුල් නෙමේ විකල්ප භාවිතේනේ. ඔයා හිතන්න මෙහෙම වගාව ආරම්භයේ සංශුද්ධයේ තියෙනවා. සංශුද්ධයේ ද්‍රවය ගත්තාම ඒ ද්‍රවය ඒ උපරිම ප්‍රමාණයේ වාෂ්ප වෙලා යා වාෂ්ප කලාපයට ඒ ගෑස් දීලා යා වාෂ්ප කලාපේ P0A හදනවා. මේකට මම B කියලා ද්‍රව්‍යයක් දැම්මොත් B කියලා ද්‍රවයක්. දැන් AB දෙකම ද්‍රව කලාපේ ඉන්නවා. එතකොට ඒ ද්‍රවයට යාගේ සන්තෘප්ත වාෂ්පීකරණය හදන්න බෑ Bට හදන්නත් බෑ. දැන් ඒ ද්‍රවයේ වාෂ්ප වෙලා ඒ ගෑස් එක ඇදුනහම මෙතන සන්තෘප්ත වාෂ්පීකරණය PA තියෙනවා. අපි රවුල් නෙමේ විකල්ප භාවිතය අපි කියනවා. සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනයේ සමානයි එකතු කරපු ද්‍රව්‍යයේ මවුල භාගයට. එකතු කරපු ද්‍රව්‍ය B නම් B වල මවුල භාගයෙන් මම XA කියලා ගන්නම් XB කියලා ගන්නම් මෙහෙම. සාපේක්ෂ වාෂ්ප පීඩන පාතන කියන්නේ A වල වාෂ්ප පීඩන අඩු වෙනව කොච්චරද? P0A ඉඳන් PA දක්වා A වල වාෂ්ප පීඩන අඩු වෙනවා. කාට සාපේක්ෂවද? ආරම්භක P0Aට සාපේක්ෂව. මේ තමයි සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. සමාන වෙනවා එකතු කරපු ද්‍රව්‍ය මවුල භාගයේ B නම් XBට මෙහෙම. ඔය වගේම සම්බන්ධයක් වට හදන්න පුළුවන් B ද්‍රවය අරගෙන. ඔය ආරම්භයේ සංශුද්ධ B ද්‍රවය ගන්න. B ද්‍රවය දාලා කට වැවුවාම B ද්‍රවය සම්පූර්ණයෙන් වාෂ්ප වෙලා B ගෑස් එක හදනවා. B ගෑස් එකගේ සඳෘත්ව වාෂ්ප පීඩනයේ වාෂ්ප කලාපේ P0B හදනවා. තනියෙන් තිබ්බම සංවාපී හදනවනේ. මේකට මම A කියලා ද්‍රවයක් කලවම් කරාම වෙන්නේ AB දෙකම දැන් ද්‍රව කලාපේ තියෙනවා. දැන් B වලට යාගේ සඳෘත්ව වාෂ්ප පීඩනය හදන්න බෑ. යා වාෂ්ප වෙලා B ගෑස් එක දෙනවා. හැබැයි වාෂ්ප කලාපයගේ සන්තෘප්ත වාෂ්ප පීඩනය මොකද ඒත් වාෂ්ප වෙනවනේ. B දෙකම වාෂ්ප වෙනවා. එතකොට B හදන්නේ PB කියලා ගයක් මෙහෙම. මම කියනවා B වල වාෂ්ප පීඩන පාතනයක් වෙනවා. එකතු කරපු ද්‍රව්‍ය අලුතෙන් A නම් A වල මවුල භාගයේ XA. එහෙනම් B වල වාෂ්ප පීඩන පාතනය අලුතෙන් එකතු කරපු A වල මවුල භාගයට සමානයි.
B වල වාෂ්ප පීඩන පාතනය වෙන්නේ P not B ඉඳන්. P not B ඉඳන් PB දක්වා B වල වාෂ්ප පීඩනය අඩු වෙනවා. කාට සාපේක්ෂවද? ආරම්භක P not B ට සාපේක්ෂව. ඉතින් මේ තමයි සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. සමාන එකතු කරපු ද්‍රව්‍ය මවුල භාගයේ x ට මෙහෙම. මේ දෙකෙන් එකක් තමයි රවුල් නිමේ විකල්ප භාවිතය. මේ දෙකෙන් එකක් තියෙනවනේ උත්තර පත්‍රේ. ඔයාලම 159 වෙනි ප්‍රශ්න ළමයි තියෙන්නේ මේ තුන්වෙනි උත්තරේ P not A ඍණ PA බෙදීම P not A නෙමෙයි තියෙන්නේ හරි පේපර් එකේ. ඔයාලගේ විභාග පේපර් එකේ තියෙන්නේ තුන්වෙනි උත්තරේට තියෙන්නේ P not A ඍණ PA බෙදීම PA කියලා තියෙන්නේ. ඔයාගේ ටියුට් එකේ අපි වැරදිලා print කරලා තියෙනවා P not A කියලා. ඒ තුන්වෙනි උත්තරේ P not A ඍණ PA හරි පහළ තියෙන බෙදීම P not A නෙමෙයි බෙදීම PA කියලා තියෙනවා. බෙදීම PA කියලා අහම තුන්වෙනි උත්තරේ වැරදි ගැලපෙන උත්තරාංක 2 විතරයි. එහෙනම් 159 ට උත්තරේ 2 තමයි ගැලපෙන උත්තරේ 2. හරි ප්‍රශ්නාංක 160 ගත්තාම ප්‍රශ්නාංක 160 ප්‍රශ්නාංක කෙලීම 160 160 වෙනි ප්‍රශ්නේ ඔයගලන්ගේ 85 වෙනි බහුවර්ණ සාකච්ඡාවේදී මම කිව්වා ඒ නිසා ඒක මම ආයි කියන්න යන්නේ නැහැ. 160 වෙනි ප්‍රශ්නේ කෙලීමේ 85 ත් මම ওই ප්‍රශ්නෙම තිබ්බා. මේ 85 තිබ්බ ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. ඒක එකයි කියන්නේ ඒක තියන්න එහෙම. බලන්න ප්‍රශ්නාංක 161 161 ගත්තාම 161 මෙහෙම තියෙන්නේ. A හා B වාෂ්පශීලී ද්‍රව දෙක මිශ්‍ර කළ විට පරිපූර්ණ ද්‍රාවණයක් සාදයි. ද්‍රව කලාපයේ සංයුතිය XA.2යි XB.8 සිට XA.6යි XB.4 දක්වා වෙනස් කරාම ද්‍රව කලාපයේ සමග සමතුලිතතාව ඇති වාෂ්ප කලාපයේ පීඩනය දෙගුණ වූ බව නිරීක්ෂණය වේ. ඉහත ක්‍රියාවලියේදී පද්ධතියේ නියුතෘෂ්ණාන්තක පවත්වා ගන්නද අපෙන් අහනවා P not A හා P not B ගේ සම්බන්ධය අහන්න. සරල ගණනය කිරීමක් තියෙනවාට A ද්‍රවයේ ඉන්නවා A ලික්විඩ් එක මෙතන ඉන්නවා B ද්‍රවය. A ද්‍රවයේ වාෂ්ප වෙලා A ගෑස් එක හම්බ වෙනවා මෙහෙම. B ද්‍රවයේ වාෂ්ප වෙලා B ගෑස් එක හම්බ වෙනවා වාෂ්ප කලාපෙට මේ වගේ. කොහොමද හම්බෙන්නේ? A ද්‍රවයේ වාෂ්ප වෙලා A ගෑස් එක B ද්‍රවයේ වාෂ්ප වෙලා B ගෑස් එක. මෙතන ද්‍රව කලාපයේ A වල මවුල භාගය. ද්‍රව කලාපයේ A වල මවුල භාගය මට කියනවා පළවෙනි පටන් ගන්නකොට 0.2යි මේක 0.8යි. 0.2යි 0.8ක් කරනකොට වාෂ්ප කලාපයේ මුළු පීඩනය මම ගන්නම්කො මේ XA. මේ XB නේ. මෙලා වාෂ්ප කලාපයේ මුළු පීඩනය මම P කියලා ගන්නවා. මුළු පීඩනය. පස්සේ මට කියනවා මවුල භාග වෙනස් කරනවලු මෙන්න මේ අගයන් දක්වා. A වලයි B වලයි මවුල භාග මට කියනවා මෙහෙම වෙනස් කරනවලු. A වල මවුල භාගය 0.6ක් වෙනවලු XA. 0.6යි B වල මවුල භාගය XB 0.4 දක්වා වෙනස් කරාම වාෂ්ප කලාපයේ පීඩනය මට කියනවා දෙගුණයක් දක්වා 2P දක්වා මම හිතනවා වැඩි වුණා කියලා. කෙලින්මදී රවුල් නියමයේ දානනේ කෙලින්ම. අපි ගන්න P not A සහ P not B ගේ සම්බන්ධනේ වාෂ්ප කලාපයේ මුළු පීඩනය P. සමාන වෙනවා වාෂ්ප කලාපයේ A වල පීඩනය මම PA ගන්නවා වාෂ්ප කලාපයේ B වල පීඩනය PB කියලා ගන්නවා. මේකෙත් A සහ B ද්‍රව දෙකම වාෂ්ප වෙනවා. A වාෂ්ප වෙලා A ගෑස් එක B වාෂ්ප වෙලා B ගෑස් එක A වාෂ්ප වෙලා PA B වාෂ්ප වෙලා PB හම්බෙන්නේ මේ. ඉතින් මේලයි P සමානයි P not XA. P not XA ගේ 0.2යි. නේ මම කෙලින්ම 0.2 කියලා ලියන 0.2යි P not A කියලා ලියන්න. ධන 0.8යි P not B. කියන්නේ P not B XB නේ. P not B ගේ P not B XB 0.8යි. එහෙනම් 0.8යි P not B කියලා ගන්න. ඊට පස්සේ අවස්ථාව මේ අංක දෙක දෙවෙනි අවස්ථාවේ දෙවෙනි පද්ධතියනේ. මුළු පීඩනය 2යි P. 2යි P සමානයි I P not X. ඉතින් මුළු පීඩනය දෙගුණ වුණාට සංතෘප්ත වාෂ්ප පීඩනය වෙනස් වෙන්නේ නැහැ ඒවල. ඒකේ සංතෘප්ත වාෂ්ප පීඩනය P not A. හැබැයි X 0.6 නම් 0.6යි P not A. ධන P not B XB ගේ 0.4යි 0.4යි P not B වෙනවා මෙහෙම ගිහින්. මම කෙලින්ම මගේ සුළු කිරීම පහසු වෙන්න මම මෙතන 0.2 පදේ එලිට ගන්නම් මේකේ. P සමාන 0.2යි P not A ධන කෙලින්ම එක 0.2 වෙච්ච ගමන් 4යි P not B වෙනවා මේක. 4යි P not B. මෙයා ගත්තාම 2යි P. මම මේකේ 0.2 පදයක් ගන්න 0.2 පදයක් එලිට ගන්න. 0.2යි 3යි P not A වෙනවා. ධන 2යි P not B වලින් මෙතනින් හම්බෙනවා. හරිනේ සුළු කරාම. 0.2යි P not A 0.8යි P not B. 0.6යි P not A 0.4යි P not B. හොමනේ. පළවෙනි සමගාමී සමීකරණ අංක 1 දාන්න මේකට මම අංක 2 දාන්න. 2 දාන්න මම 2 බෙදන්න එකෙන් කියලා 2 බෙදීම 1. 2 බෙදීම එකෙන් හැමන 2 එකෙන් බෙදුවාම හම්බෙන්නේ 2යි P බෙදීම P සමානයි. මේ 0.2 මේ 0.2 කැපෙනවා එහෙමනේ. උඩින් 3යි P not A ධන 2යි P not B ඉතුරු වෙනවා මෙහෙම. බෙදනවා ගිහිල්ලා P not A ධන 4යි P not B ගෙන් මෙහෙම. දැන් මේ පිට මේ P පදේ කැපෙනවා. P not A ධන 4යි P not B මෙහෙට යන දෙක වතාවක් P not A ධන 4යි P not B සමානයි 3යි P not A ධන 2යි P not B වෙනවා මෙහෙම. සුළු කරාම මේක දෙකෙන් ගුණ කරන්න දෙවරක් 2යි P not A ධන 8යි P not B
සමානයි මේක 3යි p not a ධන 2යි p not b වෙනවා මෙහෙම. ඔයාලට මේ පදේ මෙහෙට යවන්න 2යි p not a පදේ මෙහෙට යවුවහම ඔක්කොම p not a වෙනවනේ. ඍණ 2යි p not a වුණාම මොකෙන්ම අඩු කරන්න එපා. 2යි p not b මෙහෙට යවුවාම ඍණ 2යි p not b වෙලා 6යි p not b වෙනවා මෙහෙම. ඉතින් p not a බෙදීම p not b අනුපාතය අපෙන් අහන්නේ. p not b පදේ මෙහෙට යවුවාම අපිට පේනවා p not a p not b පදේ යවන්න මෙහෙට. p not b සමානයි කෙලින්ම 6. අනුපාතය 6 උත්තරංක 1. කෙලින්ම උත්තරංක 1 වෙනවා අංක උත්තරංක 1 වෙනවා. ප්‍රශ්නාංක 162. 162 තියෙන එකිනෙක හා මිශ්‍ර වන A හා B ද්‍රව දෙක වාෂ්පීකරණ සංයුති කාලය වාෂ්පීකරණය සංයුතිය සමග වෙනස් වන අයුරු පහත දැක්වේ. ඔයාලට බලපු ගමන් පේනවා මේක රවුල් නියමයෙන් කෙලින්ම මේක පාර මේක ඇලපෙන්න. පහළට කිපෙන්න. අවදියක්. වගතා මේ කෙලිම වලට පේනවා මේක වාෂ්පීකරණ සංයුති ප්‍රස්ථාරයේ කෙලිම මේක රවුල් නියමයෙන් ධනාපගමනයක් නේ. රවුල් නියමයෙන් ධනාපගමනයක් මේ මුළු පීඩනය වැඩි වෙලා අර පරිපූර්ණ ද්‍රවණයෙන් අපේක්ෂා කරන්නේ මෙහෙම පීඩන රේඛාවක් ඊට සාපේක්ෂව මුළු පීඩනය වැඩි. රවුල් නියමයෙන් කෙලිම ධනාපගමනය. මේ ධනාපගමන ප්‍රස්ථාරයක් තියෙන ධනාපගමනකට අදාළ වාෂ්පීකරණ සංයුති ප්‍රස්ථාරයේ මේ. ඒ ප්‍රස්ථාරයේ මේ තියෙන. අපගමනේ ධනයි නම් A හා B මිශ්‍ර කළා හම්බෙන ද්‍රව කලාපයේ අන්තරාණුක ආකර්ෂණ වල දුර්වල වෙන්න ඕනි. සංශුද්ධ A හා සංශුද්ධ B වලට රහිමනේ. ද්‍රව කලාපයේ අන්තරාණුක බලය දුර්වල නම් තමයි ද්‍රවය හොඳට වාෂ්ප වෙන්නේ. හොඳට වාෂ්ප වුණොත් වාෂ්ප කලාපයේ මුළු පීඩනය වැඩි වෙනවානේ. එහෙම ගත්තාම ඉතින් උත්තරේ අංක 4 නේ ගැලපෙන්නේ සංශුද්ධ A හා සංශුද්ධ B වලට වඩා AB ද්‍රාවණයේ අන්තරාණු බලය ප්‍රබලතාවය අඩු වෙලා වාෂ්පශීලීතාවය වැඩි වෙලා ධනාපගමනයක් වෙන්න ඕනේ. එහෙමනේ උත්තරේ අංක 4 එතකොට. උත්තරේ 4. සරල ප්‍රශ්න මේවා. ප්‍රශ්න අංක 163. 163 ගත්තාම 163 මෙහෙමයි තියෙන්නේ. පහත දී ඇති ද්‍රව කලාප බාධ දී ඇති කලාප සටහන සලකන්න. මොකද කලාප සටහන දාලා දෙනවා මේ අපි දන්න කලාප ප්‍රස්ථාර අපි දන්නවනේ. මේ જાති ප්‍රස්ථාරයක් මේක A, මෙයා B, මෙයා C, මේක O ලක්ෂය. මේ කලාපයේ ඝනලු, මේ කලාපයේ ද්‍රවලු, මේ කලාපයේ වාෂ්පලු තියෙන. මේ කලාපයේ වාෂ්ප. අපේ ද්‍රව හා ඝන කලාප සමතුලිතව පවතින රේඛා ඛණ්ඩය. ද්‍රව හා ඝන මේ. ද්‍රව හා ඝන සමතුලිත වෙන්නේ මේකනේ කියන්නේ OC රේඛාව. දෙකේ තමයි සමතුලිත. තාම ලේසි උත්තරංක 3. ද්‍රව හා ඝන සමතුලිතව පවතින කෙලින්ම OC රේඛාව දිගේ. මේ ද්‍රවයි ඝනයි සමතුලිත වෙන්නේ එතනනේ. ද්‍රව වාෂ්ප සමතුලිත වෙන්නේ OB රේඛාවෙන්. ඝනයත් එක්ක වාෂ්පයේ සමතුලිත වෙන්නේ මේ ඝන මේ වාෂ්පනේ. ඝන වාෂ්ප සමතුලිත වෙන්නේ OA රේඛාවෙන්. ඒව අහලා නැහැ. ද්‍රව වාෂ්ප සමතුලිත වෙන්නේ කෙලින්ම ද්‍රව වාෂ්ප OB රේඛාවෙන්. O කියන්නේ ත්‍රිකලක්ෂය ඉතින්. ත්‍රිකලක්ෂය කියන්නේ ඝන ද්‍රව වායු තුන දෙනාම සමතුලිතව පවතින ලක්ෂය තමයි ත්‍රිකලක්ෂය. උත්තරේ කෙලින්ම 3. 164. වර්ධන මෙහෙම බෙන්සීන්හි වාෂ්පීකරණය 12.5ක් වේ කියලා කියනවා. මම බෙන්සීන් ගන්නම් කෙලින් බෙන්සීන් ද්‍රවයේ මේ බෙන්සීන් ද්‍රවය. බෙන්සීන් ද්‍රවය වාෂ්ප වෙලා බෙන්සීන් ගෑස් එක හදයි. ඒ කියන්නේ බෙන්සීන් වල සම්දෘප්ත වාෂ්පීකරණය තියෙනවා. P0 බෙන්සීන්. ඉතින් බෙන්සීන්ගේ වාෂ්පීකරණය කියන්නේ බෙන්සීන් තනියෙන් වාෂ්ප වුණාම වෙන පීඩනය 12.5යි. ඒ කියන්නේ බෙන්සීන්ගේ වාෂ්පීකරණය බෙන්සීන් තනියෙන් තියෙන. එතකොට ඔගේ සම්දෘප්ත වාෂ්පීකරණය මේ තියෙන්නේ 12.5යි. එම උෂ්ණත්වයේදී වාෂ්පශීලී නොවන නොදන්නා ද්‍රවයක්. බෙන්සින් 100ක දිය කළ විට වාෂ්පීකරණය 11.25 බව සොයා ගන්නා ලදී. මෙයාට වාෂ්පශීලී නොවන ඒ කියලා තාම මොකද නොදන්නා ද්‍රවයක්. මම නොදන්නා ද්‍රවය කැපිටල් X කියලා ගන්න X කියලා ද්‍රවයක් දැම්මම හිතන්න. ද්‍රවයක් දැම්මම පස්සේ මම අර කලින් කියපු එක තමයි රවුල් නෙමෙයි විකල්ප භාවිතය. කියන්නේ සාපේක්ෂ වාෂ්පීකරණ පාතනය එකතු කරපු ද්‍රවයේ මවුල භාගයට සමානයි කෙලින්. හරිද? මේ කලාපේ B ඉන්නවා දැන් වාෂ්පශීලී නොවන X ද්‍රවයක් තියෙනවා. දැන් B ද්‍රවයට වාෂ්ප වෙලා යාගේ උපරිම වාෂ්පීකරණය හදන්න බෑ. B ද්‍රවයේ වාෂ්ප වෙලා උපරිම වාෂ්පීකරණය B ගෑස් හදන්න බෑ මේක ගිහිල්ලා. එහෙම ගත්තාම අපිට කියන්නේ මේ ද්‍රවයේ මවුල භාගය කීයද කියලා මේ X ද්‍රවයේ මවුල භාගය. දැන් මෙයාගේ උපරිම පීඩනය හදන්න බෑ මොකද X කියන එක්කෙනා වාෂ්ප නොවුනත් එයා මතු පිට පෘෂ්ඨයේ ඉන්නවා. මතු පිට පෘෂ්ඨයට ඇවිල්ලා දන්නවා X වලින් B වල වාෂ්පශීලතාව අඩු කරලා තියෙනවා. ඒත් B ට උපරිම ප්‍රමාණයක් වාෂ්ප වෙන්න බෑ. එතකොට එයාට සම්තෘප්ත වාෂ්පීකරණය දෙන්න බෑ. එතන PB කියලා ගයක් PB යගේ 11.25 කිලෝපැස්කල් මේ වෙලාවේ. B වල වාෂ්පීකරණය 11.25යි. ඉතින් අපෙන් අහන්නේ එකතු කරපු ද්‍රවයේ මවුල භාගයනේ. මම එකතු කරපු ද්‍රවය ගන්නම්කෝ A කියලා මට ලේසි එතකොට. X පදේ තමයි මවුල භාගات X වලින් එන්නේ. එහෙනම් එකතු කරපු ද්‍රවයේ එන අපෙන් අහන්නේ XA. ඒ වල මවුල භාගය අපෙන් අහන්නේ. ඉතින් සාපේක්ෂ වාෂ්පීකරණ පාතනයේ සමානයි එකතු කරපු ද්‍රවයේ මවුල භාගයට. සාපේක්ෂ වාෂ්පීකරණ පාතනයේ ඉන්නේ P0 B ඉඳන්. යාගේ වාෂ්පීකරණ අඩු වෙනවා P0 B ඍණ PB දක්වා. ඉතින් සාපේක්ෂ වාෂ්පීකරණ පාතනයේ මේක එක සමානයි එකතු කරපු ද්‍රවයේ මවුල භාගයට. මේ සම්තෘප්ත වාෂ්පීකරණය 12.5 අඩු කරනවා 11.25න්.
බෙදනවා ගිහිල්ලා ආපහු 12.5යි. සුළු කරලා බලන්න වට දශම එකක් හම්බෙයි. xa එකතු කර දරයි මවල භාගයේ දශම එකක් කියලා හම්බෙයි. දශම එකයි කියන උත්තරාංක දෙක. උත්තරාංක දෙක වෙන්න ඕන. බලන්න ප්‍රශ්න අංක 165 බලන්න. 165 පොර කලා ප්‍රස්ථාරයක් දෙන්නේ. බලන්න මේ කලා ප්‍රස්ථාරයේ අමුතු එකක් තියෙනවා. දන්නේ නැති එකක්. නමුත් ඒකෙන් උත්තර හොයන්න පුළුවන් වාට. පීඩනයයි වාට පීඩන හා උෂ්ණත්ව දාලා තියෙන මේ කලා ප්‍රස්ථාරය. මේ જાති රේඛාවක් ගහලා තියෙනවා. මෙන්න මේ වගේ දත්ත කිහිපයක් වාට මේකේ රේඛා කිහිපයක් මාක් කරලා තියෙනවා. මේ කලාපයේ S1 ලු, මේ කලාපයේ S2 ලු, මේ කලාපයේ L ලු, මේ කලාපයේ G ලු. ඔයා ගත්තාම මේ ලක්ෂ කිහිපෙ මම මාක් කරගන්නකො මම මේ ලක්ෂ කිහිපයක් මේක මාක් කරන්නම් ABC කියලා. ඔයාලා ලේසින් තේරුම් ගන්න. මේ තමයි A කියන ලක්ෂය, මේ තමයි B කියන ලක්ෂය, මම C කියලා ගන්නම් මෙයාව. කැපිටල් A මෙයා, කැපිටල් B මෙයා, කැපිටල් C ලක්ෂය මම මෙහෙම ගන්නම් කොහොම. මට කියන්න කැපිටල් A ලක්ෂය කවුද සමතුලිත වෙන්නේ? කැපිටල් A ලක්ෂයේදී S1 කියන එකයි S2 කියන එකයි G කියන එකයි සමතුලිතයිනේ. මොකද මේ ලක්ෂයට අදාළව මේ ලක්ෂය ස්පර්ශ කරන තැන් බලන්න. මේ ලක්ෂයට ස්පර්ශ වෙනවා S1 කලාපය. S2 කලාපේ G කලාපේ ස්පර්ශ වෙනවානේ. එහෙනම් කැපිටල් A කියන ලක්ෂය මම කියනවා S1 එකයි S2 කියන එකයි G කියන එකයි තුන්දෙනාම සමතුලිතව පවතින ලක්ෂය මේ තියෙනවා. B ලක්ෂය කාටද? B ලක්ෂයෙන් කවුද සමතුලිතතාවය පෙන්වන්නේ? B ලක්ෂය ගත්තාම B ලක්ෂයේදී B ලක්ෂයේ ස්පර්ශන කලාප බලන්න. S2 කලාපේ L කලාපේ G කලාපේනේ. මේ ලක්ෂයට S2 කලාපයයි L කලාපයයි G කලාපයයි තුන්දෙනාම ස්පර්ශ වෙනවා. නම් B ලක්ෂය මම කියනවා S2 කලාපයයි L කලාපයයි G කලාපය කියන කලාප තුනම ස්පර්ශ වෙලා මේ කලාප තුනම මෙතන සමතුලිතතාවයේ තියෙනවා. මට කියනවා මේ C ලක්ෂය කවුද? C ලක්ෂය කාත් එක්ක සමතුලිත වෙන්නේ? C ලක්ෂය. C ලක්ෂය වලට වෙනවා C ලක්ෂය ගත්තාම C ලක්ෂය මෙන්න මෙහෙ තියෙනවා. C ලක්ෂය G එක්ක ස්පර්ශ වෙලා නැහැ පේනවද මේ? දැන් G මේ රේඛා මෙහෙමනේ යන්නේ. C ලක්ෂය ගත්තාම C ලක්ෂයට ස්පර්ශ වෙන්නේ. C ලක්ෂයේ ස්පර්ශනේ කෙලින්ම L කලාපයයි S2 කලාපයයි S1 කලාපයයි. G කලාපය මෙහෙනේ G කලාපයත් එක්ක C ලක්ෂයේ ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙනම් C ලක්ෂයේ ස්පර්ශ වෙන්නේ S1 මේ කලාපේ මේ S1 මේ කලාපේ මේ S2 ස්පර්ශලා තියෙන්නේ මේ L කලාපේ ස්පර්ශයි. නැ කෙලින්ම S1 කලාපයයි S2 කලාපයයි L කලාපයයි ස්පර්ශලා තියෙනවා C ලක්ෂයත් එක්ක. නැ C ලක්ෂය කෙලින්ම S1 S2 G ලක්ෂයත් එක්ක සමතුලිතතාවයේ තියෙනවා. එහෙනම් S1 S2 G කලාප සමතුලිතතාවයේ පවතින T හා P තත්ත්ව එකක් ඇත. S1 S2 හා G කලාප සමතුලිතතාවයේ පවතින T උෂ්ණත්ව වෙන තත්ත්වයක් තියෙනවා. තත්ත්වයක් තියෙනවනේ ඒක හරි. ඊපස්සේ ගත්තාම S1 S2 හා L කලාප S1 S2 හා L කලාප සමතුලිතතාවයේ පවතින උෂ්ණත්ව පීඩන තත්ත්වයක් තියෙනවා. මේ තමයි තත්ත්වය. ඒක හරි. S2L හා G කලාප සමතුලිතතාවයේ පවතින උෂ්ණත්ව පීඩන තත්ත්ව එකක් ඇත. S2L හා G තුන්දෙනාම සමතුලිතතාවයේ පවතින ලක්ෂයක් තියෙනවා. මේ B එක හරි. S1L හා G කලාප සමතුලිතතාවයේ පවතින T හා P තත්ත්ව එකක් ඇත. එහෙම එකක් නැහැනේ. S1 LUI G S2 LG තිබ්බට S1 LG එකක් නැහැ. ඒ නිසා උත්තරාංක 4 වැරදි. කෙලින්ම උත්තරාංක 4. හරි දාගන්න ඉක්මනට. හරි බලන්න 166 බලන්න.
හරි බලන්න ප්‍රශ්න අංක 166 බලන්න. A B ද්‍රව පරිපූර්ණ ද්‍රාවණයක් සාදයි. නිදුෂ්ණත්වයේදී ඇති A B සංවෘත ද්‍රව බඳුනක් තුළ වාෂ්පයේ සමග සමතුලිතතාවය පවතින A B ද්‍රව මිශ්‍රණය සලකන්න කියලාට කියනවා. 166. අරගෙන A B ද්‍රව දෙක සමතුලිතතාවය තියෙනවලු මෙහෙම. A ද්‍රවයේ ඉන්නවා ද්‍රව කලාපේ, B ද්‍රවයක් තියෙනවා ද්‍රව කලාපේ. A ද්‍රවයේ වාෂ්ප වෙලා A ගෑස් එක හදයි මෙහෙම. B ද්‍රවයත් වාෂ්ප වෙලා වාෂ්ප කලාපේ B ගෑස් එක හදන ඇති මෙහෙම. ඔහොම හදන්න එපා. A හා B වල සන්තුලිත වාෂ්ප පීඩන පරිමාණය මට කියනවා P0 A හා P0 B ලු. බඳුනේ මුළු පීඩනය මට කියනවා P ලු. බඳුනේ මුළු පීඩනයේ P total එක මට කියනවා P ලු. මුළු පීඩනයේ P කියලා කියන්නේ. සහ වාෂ්ප කලාපේ මට කියනවා A වල මවුල භාගය XGA ලු. වාෂ්ප කලාපේ A වල මවුල භාගය මට කියනවා XGA. අපිට දෙන පද ඒකනේ. අපි දන්නවා මේ වාෂ්ප කලාපේ තියෙන A වල මවුල භාගයේ XGA කියලා කියනවා මෙහෙම. මම මේක ලියා ගන්නම් ඕන නම් මේක අපිට දෙන්නේ නැති දත්තයක්. මම මේක ලියා ගන්නම් XGB කියලා ගන්නම්. මට ඕන නම් XGB ලියා ගන්න පුළුවන්. මොකද XGA ධන XGB වාෂ්ප කලාපයේ A වල මවුල භාගයයි වාෂ්ප කලාපයේ B වල මවුල භාගය එකතු එකට සමානයි. මේක අපිට දුන්නේ නැති සංකේතයක් නේ. ඒක මම ලියා ගන්න නිසා මෙහෙම. අපිට දුන්න සංකේතය XGA ඇසුරින් මම ලියුවොත් එහෙම XGB සමාන එහෙනම් කෙලින්ම එකරින්න XGA වෙනවා මෙහෙම. මේක මම ලියන්න පුළුවන් ඕන නම් එකරින්න XGA කියලා මෙහෙම ලියා ගන්න පුළුවන්. මට දෙන්නේ නැහැ ද්‍රව කලාපයේ මවුල භාග වල සංකේත. මට දෙන්නේ මෙන්න මේ සංකේතයයි මම හරි දාන දෙක විතරයි. ඒ දෙන සංකේත එච්චරයි. අනිතම අලුතෙන් දාගන්න ඒවා. මම ගන්නවා A වල මවුල භාගය XA කියලා මුගේ මවුල භාගය මම XB කියලා ගන්නවා. හරිද? මෙයාගේ ආංශික පීඩනයේ වාෂ්ප කලාපේ PA කියලා ගන්නම්. මෙයාගේ ආංශික පීඩනයේ PB කියලා ගන්නම්. මට ඒවා දත්ත වශයෙන් දෙන්නේ මම දාගන්න සංකේතය තියෙන්නේ. මට දුන්නේ සංකේත XGA කියන එකයි P කියන එකයි විතර දුන්න සංකේත සහ P0 A හා P0 B දෙනවා. අපි කරන නිවැරදි ප්‍රකාශනය නහන්නේ. ඔයාලා මොකක්ද සෙල්ලමක් දාලා විභාග පේපර් එකේ මේක හිතා ගන්න වෙනවා. මම ඉතින් ඉස්සෙල්ලාම දන්න සෙල්ලම් ටික දාගෙන යන්න. එක දාන සෙල්ලමක් තමයි අපි කියනවා. මට කෙලින්ම A වලට රවුල් නියමයේ දාන්නත් පුළුවන්, ඩෝල්ටන් දාන්නත් පුළුවන්. කෙලින්ම A වල රවුල් නියමයේ දැම්මහම PA සමාන වෙනවා P0 X8 ඔහමනේ. P0 X8 ඔහම. ඒ වගේම මට පුළුවන් A වලට ඩෝල්ටන්ගේ නියමයේ දාගන්න. PA සමානයි ආංශික පීඩනය සමානයි මුළු පීඩනය වතාවක් වාෂ්ප කලාපයේ මවුල භාගයනේ. වාෂ්ප කලාපයේ මුළු පීඩනයේ P. වාෂ්ප කලාපයේ A වල මවුල භාගයේ XGA. AP සමානයි ආංශික පීඩනය කියන්නේ මුළු පීඩනය මතාවක් වාෂ්ප කලාපයේ වල මවුල භාගය. මේ සමීකරණ දෙකේම වම් පැත්ත සමානයි. මේ PA PA. එහෙනම් දකුණු පැත්ත සමාන වෙන්න ඕනේ නේද? දකුණු පැත්ත සමාන කරාම වට පේනවා එහෙනම් P0 XA සමානයි P XGA කියලා මට සම්බන්ධයක් හම්බ වෙනවා. මම XA උක්ත කරගන්නම්. මොකද මම අන්තිමට මේ ප්‍රකාශනය හදන්නේ XA ධන XB එකට සමාන කරලා. මම XA ප්‍රකාශනය හදාගන්නම් මෙහෙම. අර විභාග පේපරේ පෙවුනොත් තමයි වැඩේ ගොඩ යන්නේ. XGA බෙදනවා ගිහිල්ලා P0 එකෙන් මෙහෙම. ඔන්න හරි. මම ඒ වගේම B වලටත් මේ වගේම සම්බන්ධයක් ලියා ගන්නවා. B වලට රවුල් දැම්මහම PB සමානයි P0 B XB. ඔහොම දාගන්න වෙන්නේ. ඒ වගේම මට ඩෝල්ටන් දාන්න පුළුවන් B වලට PB සමානයි ආංශික පීඩනය සමානයි වාෂ්ප කලාපයේ මුළු පීඩනය මතාවක් වාෂ්ප කලාපයේ B වල මවුල භාගයේ මම XGB කියලා ගත්තා. හැබැයි මේක ලියන්න බෑ මොකද මට ගානේ දත් එක දෙන්නේ නැහැනේ XGB කියලා සංකේතයක්. මම නිසා XGB වෙනුවට ලියා ගන්නවා එකරිනේ XGA කියලා මම කලින් හදාගත්ත සම්බන්ධය. එහෙනම් PA සමානයි කෙලින්ම P වතාවක් එකරිනේ XGA. එකරිනේ XGA කියලා ලියා ගන්නවා මෙහෙම. ඔයාලට වෙන ආපහු මේ සමීකරණේ PB එකයි මේ සමීකරණේ PB සමානයි. මේ දෙක සමානයිනේ. මේ දෙක සමානයි නම් මෙන්න මේ සම්බන්ධතාව දෙකත් එකිනෙකට සමානයි. මෙයා සමානයි මෙයා වෙන්න ඕනේ. එහෙනම් P0 B XB සමානයි P වතාවක් එකරින XGA වෙනවා මෙහෙම. මම XB පදේ තනි කරාම XB සමාන වෙනවා P වතාවක් එකරින XGA. බෙදනවා ගිහිල්ලා P0 B ගෙන් මේක තමයි මට ඕන කරන සම්බන්ධය මට හම්බුනේ. XB මෙහෙම හම්බෙන්නේ. මේ හදාගත්තේ XA දන XB සම්බන්ධ දෙකම එකතු කරලා XA ද්‍රව කලාපයේ මවුල භාග වල එකතු එකට සමානයිනේ. එකට සමාන කරන්න. XA දන XB සමානයි XA වෙනවා. සෝරි එක වෙනවා. XA ද්‍රව කලාපයේ B වල මවුල භාග XB සමානයි කෙලින්ම එකයි. වා XA ලියාගත්ත P වතාවක් XGA බෙදනවා ගිහිල්ලා P0 එකේ මෙහෙම. ධන XB වල ලියාගත්ත P වතාවක් එකරින් XGA බෙදනවා ගිහිල්ලා P0 B එකෙන් එකතු සමාන එකයි. දැන් මම මෙතනින් පස්සේ දැන් බව පෙන්න ගැනීම කරගෙන යන්න තියෙන්නේ. මේකේ මම P පදේ ගන්නවා එළියට. මේකෙත් P පොදුයිනේ. P වතාවක් XGA බෙදනවා ගිහිල්ලා P0 එකෙන් ධන
එක ඍණ xga පදයක් තියෙනවා, එක ඍණ xga පදයක් තියෙනවා. බෙදනවා ගිහිල්ලා p not b එකෙන් ඒ සම්පූර්ණ එකම සමානයි කෙලින්ම එකට සමාන එකට. p පදේ මම මෙහෙම තියාගන්නම් එළියේ xga බෙදනවා ගිහිල්ලා p not එකෙන්. මේක බලන්න ලියන්න පුළුවන් දැන් එක බෙදීම p not b ඍණ xga බෙදීම p not b එහෙම හදාගන්න පුළුවන් නේ. එක බෙදීම p not b ඍණ එක බෙදීම p not b ඍණ ලකුණු කොහොමද තියෙනවා xga බෙදනවා ගිහිල්ලා p not b. කොහොම ලියාගත්තොත් ඒක සමානයි කෙලින්ම එකට. මේක සුළු කරලා ගන්න වාට මේකෙන් සුළු කරන්න පුළුවන් xga පදේ මේ p not එක දන p not b පදේ එළියට දාලා xga පදේ ගන්න පුළුවන් එළියට. මේ දෙක මෙන්න මේ දෙක සුළු කරගන්න පුළුවන් වෙනම ගිහිල්ලා. වාට මෙන්න මේ දෙනවා සුළු කරගන්න පුළුවන් මේක පස්සේ මෙන්න මේ දෙක සුළු කරගන්න පුළුවන් මේ දෙක ළඟට අරගෙන සුළු කරගන්න මේ දෙක. සුළු කරාම වාට පේනවා මෙතනින් පස්සේ හම්බෙන්නේ p වතාවක්. p වතාවක් කොහොම තියෙනවා? මට ඕන මේ p පදේ එහා පැත්තට යවන්න පුළුවන්. p පදේ මට එහා පැත්තට යවන්න පුළුවන් මේකෙන් පස්සේ. p පදේ යවන්නම් මෙහෙම. p පදේ මෙහෙට යවුවහම කෙලින්ම වට එනවා. p පදේ යවුවහම කෙලින්ම එක බෙදීම p එන්නේ. එක බෙදීම p නේ. p පදේ යවන්න මෙහෙට p පදේ කෙලින්ම එක බෙදීම p වෙනවා. මම මේ දෙක සුළු කරගන්නවා. මේ දෙකටම xga පොදු එහෙමනේ. එහෙනම් xga පොදු විගම් කෙලින්ම එකයට p not ඒ. ඍණනේ තියෙන ඍණ එකයට p not b. වතාවක් වලට තියෙන වතාවක් නෙමෙයි. ඉතින් ධන එකයට p not b තියෙනවා. එකයට p not b තියෙනවා මෙහෙම. ඔහමනේ තියෙන්නේ. එකයට p not b. එනකෙලිම xga තියෙනවා එළියේ එක බෙදීම p not a ඍණ එක බෙදීම p not b ධන එකයට p not b සමාන එකයට p කියලා එනවා. මේක තමයි උත්තරේ. කෙලින්ම උත්තර අංක 2. ගැලපෙන පිළිතුරු අංක 2 වෙන අංක 2 තමයි ගැලපෙන උත්තරේ. හරි බලන්න ප්‍රශ්න අංක බලන්න 167. 167 දී ඇති උෂ්ණත්වයේදී ජලය හා ජලීය ද්‍රාවණ සම්බන්ධයෙන් කුමන ප්‍රකාශ නිවැරදි වේද? ද්‍රවීය වායුවක ජලීය ද්‍රාවිතාවය නිර්ද්‍රවීය වායුවක ජලීය ද්‍රාවතට අඩුයි වැරදි. ජලයේ ද්‍රවීය ද්‍රාවකයක් ද්‍රවීය ද්‍රාවකවල වැඩිපුර දිය වෙන ද්‍රවීය සංයෝග නිර්ද්‍රවීය ද්‍රාවකවල වැඩිපුර දිය වෙන නිර්ද්‍රවීය සංයෝග. එහෙම ගත්තාම ජලීය ද්‍රවීය ද්‍රාවකයක් නම් ජලයේ ද්‍රවීයයි ජලය තුල ජලයේ දිය වෙන්නේ වැඩිපුර ද්‍රවීය වායු. තේරුණාද? කියන්නේ ඒවා සලකන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් ඒ වගේ වායු වැඩිපුර වතුරේ දිය වෙනවා. CO2 වගේ වායු වතුරේ දින ප්‍රමාණය අඩුයි. ඒක නිර්ද්‍රවීය හින්දා. ජලයේ ද්‍රවීයයි නම් ද්‍රවීය ද්‍රාවකවල වැඩිපුර දිය වෙන ද්‍රවීය සංයෝග. නිර්ද්‍රවීය ද්‍රාවකවල තමයි වැඩිපුර නිර්ද්‍රවීය සංයෝග දිය වෙන්නේ. එතකොට මේ ප්‍රකාශනයේ වැරදි අනිත් පැත්තට කියන නිසා වැරදි. එක වැරදි. ඕනම වායුවක් ජලයේදී අයනීකරණයට භාජනය වෙයි. වැරදි. එහෙම කියන්න බෑ. කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වෙලා අයනීකරණය වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් අයනීකරණය වුණාට ඔක්සිජන් හා නයිට්‍රජන් වගේ වායු වතුරේ දිය වුණා කියලා අයනීකරණ අයන වලට කැඩෙන්නේ නැහැ. ඒ නිසා H2S ඔය හිතනකො H2S වගේ වායුවක්. H2S වගේ වායුවක් වතුරේ දිය වුණාම H+ සල්ෆයිඩ් වෙනවා. හැබැයි O2 හා N2 වගේ වායු වතුරේ දිය වුණා කියලා අයන වලට කැඩෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ප්‍රකාශනය වැරදි. අයනීකරණයට භාජනය කියන එක හැම වායුවක්ම වැරදි. මොකද O2 හා N2 වගේ ඒවා අයනීකරණයට භාජනය වෙන්නේ නැහැ. වායුවක ජලයේ ද්‍රාවිතාවෙහි පීඩනයට සමානුපාතික වේ. ඔව්. අපි උඩින් පීඩනය වැඩි කරන්න වායුවේ වැඩිපුර වතුරේ දී වෙනවා ගිහිල්ලා. එතකොට උඩින් අපි අත කරන ප්‍රෙෂර් එක වැඩි අපි අර කියන්නේ නායිට්‍රජන් කියන එක න ජලයේ දියුණු ප්‍රමාණය හරි අඩුයි. මම පීගුණ දී ගන්නන්නේ. නායිට්‍රජන් වායුව වතුරේ අඩුවෙන් දී වෙන්නේ. හැබැයි අපි වතුරේ අඩුවෙන් දී වුණත් නායිට්‍රජන් අපි උඩින් අත කරන පීඩනය වැඩි කරනකොට උඩින් වැඩිපුර පීඩනයක් දුන්නොත් එහෙම වැඩිපුර වතුරේ දී වෙනවා. එහෙම ගත්තාම ඉතින් මේ ප්‍රකාශනේ හරි පීඩනයට සමානුපාතිකයි කියන එක හරි. පීඩනය වැඩිවීම ජලයේ තාපාංකය අඩු වේ. වැරදිව දන්නවා. ඔයා දන්නවා මේ තාපාංක ප්‍රස්ථාරය. ජලයේ තාපාංක ප්‍රස්ථාරය මම ඔයාලට ටියුට් එකෙත් ඇඳලා තියෙනවා බලන්න. මේ තමයි සාමාන්‍ය බාහිර වායු ගෝලීය පීඩනය මේ තියෙන. සාමාන්‍ය බාහිර වායු ගෝලීය පීඩනය මේක සංවාපී තියෙන සන්තුලිත වාෂ්ප පීඩනය. මේ සාමාන්‍ය බාහිර වායු ගෝලීය පීඩනය. සාමාන්‍ය බාහිර වායු ගෝලීය පීඩනය වාගෝපී මේ තියෙන. සාමාන්‍ය බාහිර වායු ගෝලීය පීඩනයේදී ජලයේ තාපාංකය බෙදනවා 100යි නේ. 100 යන තාපාංකයේ සෙල්සියස් 100 තියෙන. සාමාන්‍ය බාහිර වායු ගෝලීය පීඩනයේ ජලයේ තාපාංකය 100යි. අපි හිතන්න මං අර ප්‍රෙෂර් කුක එකක් වගේ ගත්තොත් එහෙම පීඩනය වැඩිනේ. ඉහළ බාහිර පීඩනවලදී ඉහළ පීඩනවලදී ජලය අපි කියන ජලයේ තාපාංක රේඛාව මෙහෙම යන්න ඕන ඔහොම. ඒතර ජලයේ තාපාංකය 100ට වඩා වැඩි වෙනවා නේ. මෙතන සාමාන්‍ය තාපාංකය 100යි. පීඩන ඉහළයි. ඉහළ පීඩනවල තාපාංකය මම T ඩෑෂ් කියලා ගත්තොත් ඉහළ පීඩනවල තාපාංකය වැඩි. ඔයා ගන්න ගිහිල්ලා එවරස් කඳු මුදුන වගේ උස කඳු මුදුනක් නම් උස් කඳු මුදුනකදී පීඩනය අඩුයි. අඩු පීඩනනේ. පීඩනය අඩු වෙනකොට මම T ඩබල් ඩෑෂ් කියලා ගන්නම්. අඩු පීඩනවලදී තාපාංකය අඩු වෙනවා. ඉහළ පීඩනවල තාපාංකය වැඩි. පහළ පීඩනවල තාපාංකය අඩුයි. ඒතර පීඩනය වැඩි වෙනකොට තාපාංකය වැඩි වෙන්න ඕනේ. පීඩනය අඩු වෙනකොට බාහිර පීඩනයේ තාපාංකය අඩු වෙනවා. ඒ කියන්නේ තාපාංකයේ පීඩනය අනුලෝම සමානුපාතික වෙනවා. ඒ කියන්නේ බාහිර පීඩනය මම කියන්නේ. නිකන් නේ බාහිර පීඩනය. බාහිර පීඩනය ඉහළයි නම් ඉහළ බාහිර පීඩනයක තාපාංකය වැඩි. පහළ බාහිර පීඩනයක තාපාංකය අඩුයි.
එහෙම නැත්නම් පීඩනයේ වැඩිවීම ජලයේ තාපාංකය අඩු වෙන්නේ නැහැ. පීඩනය වැඩි කරාම ජලයේ තාපාංකය වැඩි වෙනවා. හතරෙන් ප්‍රකාශනය වැරදි. පීඩනයේ වැඩිවීම ජලයේ ත්‍රිකලාක්ෂයේ උෂ්ණත්වය වැඩි වැරදි. ජලයේ ත්‍රිකලාක්ෂය මෙහෙමනේ මෙහෙමනේ කලා ප්‍රස්ථාරය තියෙන්නේ අපිට. ත්‍රිකලාක්ෂයේ උෂ්ණත්වය 0.01 සෙල්සියස් ඒක වෙනස් කරන්න බෑ මට. මොන සෙල්ලම දැම්මත් ජලයේ ත්‍රිකලාක්ෂය නම් තියෙන්නේ සංශුද්ධ ජලය නම් ත්‍රිකලාක්ෂයේ උෂ්ණත්වය 0.01 සෙල්සියස්. වෙනස් කරන්න බෑ ඒක වැරදි. අර ඉහළ පීඩන වලදී ත්‍රිකලාක්ෂයේ වැඩිවීමක් කතන්දර මොකුත් නැහැ. එහෙනම් කෙලිම වැරදි මේක උත්තරයක් 3 තමයි සත්‍ය ප්‍රකාශනය. උත්තරේ 3. භාණ්ඩ 168. A හා B ද්‍රව දෙක එකිනෙක සමග පරිපූර්ණ ද්‍රාවණ සාද 168. A හා B මවුල විභේගයෙන් ගෙන බෝතලයක මිශ්‍ර කර බෝතලයේ වසනු ලැබේ. පරීක්ෂණ තත්ත්වය අර්ථයේදී A හා සංශුද්ධ A හා සංශුද්ධ B හි වාෂ්ප පීඩන පිළිවෙලින් 120 140 නම් ඔයාලට පේනවා P නෝට් A ට වඩා P නෝට් B විශාලයි. P නෝට් A ට සාපේක්ෂව P නෝට් B විශාලයිනේ. P නෝට් B යගේ 140යි රසදී මිලිමීටර මේක 120යි. එහෙනම් ඔයාලට පේනවා වාෂ්පශීලීතාව වැඩි සංඝටකයේ තමයි සාන්ද්‍රත වාෂ්පීකරණ වැඩි එක්කෙනාගේ වාෂ්පශීලීතාවය වැඩි. එහෙනම් ඔයාලට පේනවා B වල තමයි වාෂ්පශීලීතාවය වැඩි. ඊට සාපේක්ෂව A වල වාෂ්පශීලීතාවය අඩු වෙන්න ඕන. සමතුලිත අවස්ථාවේදී ද්‍රව කලාපයේ A හා B වල මවුල භාග පිළිවෙලින් XA හා XB වේ. වාෂ්ප කලාපයේ මවුල භාග YA හා YB ල. අපෙන් අහන්නේ සමතුලිත අවස්ථාව ගැන නේ. සමතුලිතතාවය ගැන අපෙන් අහන්නේ. දැන් මේවා මවුලේ බැගින් අරගෙන තමයි මේ පද්ධතිය හදලා තියෙන්නේ. ආරම්භය වලට පේනවා XA ද්‍රව කලාපයේ A තියෙනවා B තියෙනවා. ආරම්භක පද්ධතිය නෙමෙයි. ආරම්භක පද්ධතියේදී මෙයාගේ මවුල ගාන 1යි මුගෙත් මවුල ගාන 1යිනේ. මුළු මවුල ගාන 2යි එතකොට. මවුල භාගයේ මෙයාගේ 0.5යි මුගෙත් 0.5 තමයි මවුල භාගයයි. XA හම්බෙන්නේ A වල මවුල ගාන 1යි B ගෙත් මවුල ගාන 1යි. A වල මවුල ගාන මුළු මවුල ගාන දෙකකින් බෙදන්න. මුගේ මවුල ගාන 1යි මුගෙත් 1යි සම මවුලනේ. මවුලේ බැගින් අරගත්තනේ මවුල භාගයේ 0.5යි. එහෙනම් XB ත් එහෙනම් කෙලිම 0.5යි. ආරම්භක අවස්ථාවේ මෙහෙම තියෙන. හැබැයි අපෙන් අහන්නේ සමතුලිත පද්ධතිය ගැන. ආරම්භක අවස්ථාවේ මෙහෙම තිබ්බට සමතුලිතතාවයටපත් වෙද්දී මොකද්ද වෙන්නේ? A හා B දෙකම වාෂ්ප වෙනවා. එහෙම නෙවෙන්නේ. A සහ B දෙකම අනිවාර්යයෙන් වාෂ්ප වෙනවා. A ද්‍රවයත් වාෂ්ප වෙනවා B ද්‍රවයත් වාෂ්ප වෙනවා මෙහෙම. දැන් මොකද්ද වෙලා ඇත්තේ? අපි නම් A ද්‍රවයේ වාෂ්ප නම් කරන්නේ දැන් සමතුලිත පද්ධතිය. අපෙන් ප්‍රශ්නේ අහන්නේ මේක ගැන නෙවෙයි. අපෙන් අහන්නේ මේ සමතුලිත පද්ධතිය ගැන අපෙන් අහන්නේ. අපෙන් ගානේ අහන්නේ A ද්‍රවයේ වාෂ්ප වෙලා A ගෑස් එක හම්බ වෙනවා B ද්‍රවයේ වාෂ්ප වෙලා B ගෑස් එක හම්බ වෙනවා. මෙන්න මේ සමතුලිතතාවයේ ඉන්න පද්ධතිය අපෙන් අහන්නේ විස්තර කරගන්න කියලා. ඔයා දන්නා සමතුලිතතාවයේ පද්ධතියේදී වාෂ්පශීලීතාව වැඩි සංඝටකයේ B නම් වාෂ්පශීලීතාව වැඩි සංඝටකයේ ද්‍රව කලාපයේ ඉන්න මවුල භාගයට වඩා වැඩි මවුල භාගයකින් වාෂ්ප කලාපේ තියෙනවනේ එහෙමනේ. ඔයා දන්නා ආරම්භයේ මෙයාගේ මවුල භාගය 0.5යි පස්සේ වෙනස් වෙනවා. මෙයාගේ 0.5 තිබ්බේ. හැබැයි ද්‍රව කලාපයේ ඉන්න මවුල භාගයට සාපේක්ෂව වැඩි මවුල භාගයකින් වාෂ්පශීලීතාව වැඩි එක්කෙනා වාෂ්ප කලාපේ තියෙන්න ඕන. වාෂ්පශීලීතාව වැඩි සංඝටකයේ B නම් එයා ද්‍රව කලාපයේ ඉන්න මවුල භාගයට වඩා වැඩි මවුල භාගයක් එයා වාෂ්ප කලාපේ ඉන්නවා. එනම 0.5යි නම් එයා 0.8ක් විතර වාෂ්ප කලාපේ ඇති. YB 0.8ක් විතර හම්බේ. YA ඉතින් අනිවාර්යයෙන් වෙන 0.2ක් වෙන්න එපා. අනිත් පොයින්ට් එක මෙයා වැඩිපුර වාෂ්ප වෙනවා. දැන් සමතුලිතතාවය ගැන අපි අහන්නේ. ආරම්භයේ 0.5 තිබ්බට මෙයානේ වැඩිපුර වාෂ්ප වෙන්නේ. දැන් මට පේනවා මෙයාගේ ආරම්භයේ මවුලයක් තිබ්බේ. ආරම්භයේ මෙයාගේ මවුලයක් මුගෙත් මවුලයයි තිබ්බේ. හැබැයි මුගෙත් මවුලේ මෙයා තමයි වැඩිපුර වාෂ්ප වෙන්නේ. වණික හිතන්නකෝ මෙයාගේ වැඩිපුර වාෂ්ප වුණාම මම නිකන් මවුල ගණන් වලින් එක හදලා පෙන්නන්නම්. ඔයා ගත්තා මෙතන පොයින්ට් එක ගත්තාම ඔයාලට පේනවා මෙයාගේ මවුලයක් මුගෙත් මවුලයක් තිබ්බේ. හැබැයි මෙයා වැඩිපුර වාෂ්ප වෙනවනේ. මං කියන්නම් මේ තිබ්බ මවුලෙන් මං හිතනවා මෙහෙට හිතන්න මෙහෙට 0.8යි මවුල මෙහෙට වාෂ්ප වුණා කියලා. 0.8යි මවුල මෙයාගේ වාෂ්ප වුණා නම් මොගේ ඉතුරු වෙන්නේ මවුල 0.2ක් විතර. 0.2යි මවුල තමයි ඉතුරු වෙන්නේ මේ කලාපේ. හරිද? මෙයා තමයි අඩුවෙන් වාෂ්ප වෙන්නේ. මම මෙයාගේ එකක් තිබ්බා හිතන්න මොගෙන් 0.3යි මවුල මෙහෙට වාෂ්ප වුණේ. ඒතර මෙයාගේ ඉතුරු වෙනවා මවුල 0.7ක්. 0.7ක් මෙයාගේ මවුල ඉතුරු වෙනවා මෙහෙම. දැන් බලන්න මවුල භාග බලන්න ඕ දැන් මෙයානේ වැඩිපුර වාෂ්ප වෙන එක නේ. එකයි මම මුගේ මවුලයකින් මවුල 0.8ක් මෙහෙට වාෂ්පලා ගියක් හිතනවා. 0.2යි මෙයාගේ ඉතුරු වෙන්නේ. දැන් බලන්න මේ කලාපේ මුළු මවුල ගන්න. ඉන් ටෝටල් එක මේ කලාපේ ද්‍රව කලාපේ 0.9යි මවුල මුළු මවුල. මෙතන මුළු මවුල ගන්න මම මේ බොරුවා කියන දාගන්නේ මට හිතනවා ගියන්. මෙතන කෙලින්ම 1.1යි මවුල තියෙන්නේ. 1.1යි මවුල තියෙන්නේ මේ. කොහොමද තියෙන්නේ? දැන් බලන්න XA හා XB යකින් ද්‍රව කලාපේ. මේ ද්‍රව කලාපය මම මේ වාෂ්ප කලාපය ගන්න මේ වාෂ්පය. මට ද්‍රව කලාපයේ A හා B ගේ මවුල භාගයි වාෂ්ප කලාපෙත් මට A හා B ගේ මවුල භාග හොයන්න ඕනේ. XA බලන්න XA for XB. මට XA බුලන් XA හොයාගන්න බුලන් XA යගේ කෙලීම 7 බෙදීම 9යි. ඔමනේ 0.7 බෙදීම 9. 0.9 කියන්නේ 7 බෙදීම 9. XB මට බෙනවා XB යගේ කෙලීම 2 බෙදීම 9. මු 2 බෙදීම 9 2 බෙදීම 9 මෙයා තියෙන. මෙයා ගත්තාම මෙතන මෙයාගේ මවුල භාගය මම YA කියලා ගන්නවා. YA A B වල
YB දශම 8 බෙදීම ඒ කියන්නේ 8 බෙදීම 11යි මෙයාගේ මූල භාගය මෙතන. මෙයාගේ මම YA කියලා ගන්නවා වාෂ්ප කලාපයේ වල මූල භාගය 3 බෙදීම 11යි එක 3 බෙදීම 11ක් තියෙනවා. දැන් ඔයාලට පේනවා YB විශාලයි කාට වඩාද? YB විශාලයි YA ට වඩා. එහෙමනේ. අනිත් පැත්තට ඔයාලට පේනවා XA විශාලයි XB ට වඩා. දැන් XA විශාලයි සමතුලිතතාවයේදී XB ට වඩා. එහෙමනේ. මෙයාට වඩා මු විශාලයි. YA ට වඩා YB විශාලයි. පේනවද මේ? YA ට වඩා කවුද? YA ට වඩා කෙලින්ම YB විශාලයි. අර වාෂ්පශීලීතා වැඩි සංඝටක වට පේනවා. ද්‍රව කලාපේ ඉන්න මවුල භාගයට වඩා වැඩි මවුල භාගයකින් වාෂ්ප කලාපේ තියෙනවා. පේනව නේද? නැත්නම් අපි ගත්ත තර්කේ හරි. ඒ ඔය ටික ඇප්ලයි කරලා වාට ඕනි කරන સિદ્ધාන්තය තහවුරු කරගන්න පුළුවන්. මේ උත්තර බලන්න දැන් මෙහෙම XA සමාන XB කියන එක වැරදි. පළවෙනි ප්‍රකාශනේ වැරදි. සිම්පල් ඒ ප්‍රකාශනේ වැරදි මේ. YB විශාලයි YA ට වඩා. YB විශාලයි YA කියන එක B ප්‍රකාශනේ හරි. ඒක හරි. XA විශාලයි XB ට වඩා C ප්‍රකාශනයත් හරි. C ත් හරි. YA විශාලයි YB කියන එක වැරදි. D ප්‍රකාශනේ වැරදි. එතකොට C සහ B හා C සත්‍යය උත්තරාංක 2. B හා C සත්‍යය කෙලිම උත්තරාංක 2 වෙනවා. ඔය අදගත් තේරුම් ගන්න ඔයාලට මේ වගේ අවස්ථාවක මවුල ගණන් දා ගන්න. 1 1 නම් මෙයා වැඩිපුර වාෂ්ප නම් අඩු වෙන්නේ වාෂ්පෙන්. ඊට අදාළව මවුල භාග හොයලා ගන්න එච්චරයි තියෙන්නේ. හරි දා ගන්න ඔය ටික ඉක්මනට.
හරි බලන්න ප්‍රශ්න අංක 169 බලන්න. ඔය ඡේදේ වැරද්දක් තියෙන පොඩ්ඩක් 163 හා 164 කියලා ඒක වැරදි. ඒක 169 හා 170 වෙන්න ඕනේ ඒක. හරි බලන්න ප්‍රශ්න අංක බලන්න 169 බලන්න. 169 බලන්න. A හා B ද්‍රව යුගලයේ එකිනෙක සමග පරිපූර්ණ ද්‍රාවණ සාදය කියලා කියනවා. A හා B ද්‍රව යුගලයේ එකිනෙක සමග පරිපූර්ණ ද්‍රාවණ සාදයි. සංශුද්ධ A හා සංශුද්ධ B හි සාමාන්‍ය තාපාංක පිළිවෙලින් 80යි 50යිලු. 169 තියෙන. සංශුද්ධ A හා සංශුද්ධ B හි සාමාන්‍ය තාපාංක වල දෙනවා TA හා TB දෙනවා. TA සහ TB ගත්තාම A වල තාපාංකය 80යි. B වල තාපාංකය සෙල්සියස් 50ක් කිලෝවට කියන. එතකොට A වල තාපාංකය වැඩි B ට වඩා. එහෙමනේ. A වල තාපාංකය B ට වඩා වැඩි නම් ඔයා P0A සහ P0B කම්පෙයාර් කරලා බලන්න. තාපාංකය අඩු එක්කෙනාගේ සඳෘත්ව වාෂ්පීකරණය වැඩි. එහෙනම් ඔයාලට පේනවා P0B විශාලයි කියන්නේ B වල තමයි වාෂ්පශීලීතාවය වැඩි. සඳෘත්ව වාෂ්පීකරණය වැඩි එක්කෙනාගේ වාෂ්පශීලීතාවය වැඩි වෙන්න ඕනේ. රේචර කර බඳුනක තබා කාමරෝෂණදී සමතුලිතතාවය පදින ඉරහරින් ලදී කියලාට කියනවා. A හා B සාමාන්‍ය තාපාංක දෙලා මේකේ සමමෞල මිශ්‍රණයක් තියෙන්නේ. මෞල ගාන සමාන මිශ්‍රණයක් තියෙනවා. සමමෞල මිශ්‍රණයක් දෙන්නේ මම ගන්න ආරම්භයේ අර කලින් තර්කෙම තමයි කලින් ගන්න හිතුවේ ඒකම තමයි ඔය තියෙන්නේ අප්පා. A ද්‍රවයත් එක්ක B ද්‍රවය ඉන්නවා මෙහෙම. වාදන සරල සිද්ධාන්තය තමයි සමතුලිතතාවයටපත් වෙනකොට අර කලින් ගත්ත තර්කයෙන් මම කලින් අර අගයන් ටිකක් දාලා පෙන්නුවේ 168 වෙනි ප්‍රශ්නේදී ඒ අගයන් වලට දාලා ගත්ත තර්කය මම කෙලින්ම ඇප්ලයි කරන්නම් මම අගයන් කලින් දාලා පෙන්නපු හින්දා ඔයගොල්ලන්ට. වගන්න මේක අපි ගත්තේ YA මෙයා YA මෙයා YB නේ YB මෙයා කෙලින්ම XA මෙයා XB එහෙමනේ හම්බෙන්නේ. අපි දන්නවා වාෂ්පශීලීතාව වැඩි සංඝටකයේ ද්‍රව කලාපයේ ඉන්න මෞල භාගයට වඩා වැඩි මෞල භාගයකින් වාෂ්ප කලාපේ තියෙනවා එහෙමනේ. B කියන එක තමයි වාෂ්පශීලීතාවය වැඩි යා ද්‍රව කලාපයට වඩා වැඩි මෞල භාගයකින් වාෂ්ප කලාපේ තියෙනවා. එහෙනම් ගත්තාම YB විශාලයි මේක මෙහෙම තියෙන්නේ. හරිද? ඉතින් විචලනය ගත්තාම වාට XA කොහොමද 0.5 වල වැඩි වෙන්න එපා. මොකද මේ වෙලාවේ මෙයා වැඩි. ආරම්භයේ 0.5 ගන්න තිබ්බ හිතන්නකෝ. ආරම්භයෙන් සමමෞලනේ සමමෞල නම් මූ 0.5යි ආරම්භයේ මූ 0.5යි. හැබැයි මෙයා වැඩිපුර වාෂ්ප වෙනවා. ඒතර මෙයා 0.5 ඉඳන් හිතන්න 0.2 දක්වා මෞල භාගය අඩු කරගත්තා කියලා. මෙයා 0.2යි නම් මෙයා 0.8 වෙන්න ඕනේ එහෙමනේ. ඉතින් මෙයා වැඩිපුර වාෂ්ප වෙනවා. මෙයාගේ මෞල භාගය මම 0.6ක් විතර ගන්නම්. මෙයා ද්‍රව කලාපේ වැඩි මෞල භාගයකින් ඉන්නේ. මෙයා වාෂ්ප කලාපේ තියෙන්න ඕනේ. 0.4ක් විතර ගන්නවා කොහොමද ඉතින්. මේ විචලනය ගත්තාම ඉතකට පේනවා මේ XB යගේ 0.5 වඩා කුඩායි ඕනේ. 0.5 මෙතන මං ගත්තොත් මේ 0.5 මෙතින් දාගත්තොත් 0.5 වඩා XB කුඩායි. හැබැයි XA 0.5 වඩා විශාලයි. ඒතර සිම්පල් මේ ප්‍රකාශනේ හරි. YB විශාලයි 0.5 වඩා. මේ YB මම මෙතන 0.5 ගත්තොත් එහෙම YB 0.5 වඩා විශාලයි. හැබැයි YA 0.5 වඩා අඩුයි. එහෙමනේ. ඒතර B ප්‍රකාශනයත් සත්‍යයි. හැබැයි C හා D මේවට විරුද්ධ ක්‍රියාවලිය තියෙන්නේ. C හා D වැරදි. එහෙනම් කෙලින්ම A හා B පමණක් සත්‍යයි. A හා B සත්‍යයි C වැරදි D වැරදි උත්තරයක් එක තමයි ගැලපෙන පළවෙනි උත්තරේ. පහත ප්‍රකාශනෙන් කොමක්ද අපෙන් නිවැරදි වෙන්නේ කියලා අපෙන් අහන්නේ. දෙවට පේනවා මේ වාෂ්ප කලාපයේ ඒවල මෞල භාගය වැඩිනේ. වාෂ්ප කලාපයේ ඒවල මෞල භාගය වැඩි නම් අපි දන්නවා AP සමානයි. PA සමානයි P වතාවක් මුළු පිරණේ P total වතාවක් YA. ඔහොමනේ. මොකද ආංශික පිරණේ. වාෂ්ප කලාපේ PA තියෙනවා. මම වාෂ්ප කලාපේ PB ලියා ගන්නම්. PB සමානයි මුළු පීරණය වතාවක් වාෂ්ප කලාපයේ මෞල භාගය. මම YB කියලා ගන්නවා. වාෂ්ප කලාපයේ මුළු පීරණයේ නියතයක්නේ. P total එක නියතයක්. ඔයාලා වෙනවා වාෂ්ප කලාපයේ මෞල භාගයේ වැඩි එක්කෙනාගේ ආංශික පීරණය වැඩි පේනවද? වාෂ්ප කලාපයේ මෞල භාගය වැඩි වෙන්නේ B වල නේද පේනවද මේ? වාෂ්ප කලාපයේ මෞල භාගය වැඩි වෙන්නේ B වල. මෞල භාගයේ වැඩි වෙන එක්කෙනාගේ ආංශික පීරණය වැඩි. එහෙමනේ. එහෙනම් ඔයාලා වෙනවා වාෂ්ප කලාපයේ B වල මෞල භාගය වැඩි. B වල මෞල භාගය වැඩි නම් එයාගේ ආංශික පීරණය වැඩි වෙන්න ඕනේ. එහෙනම් PB විශාලයි කාට වඩා අනිවාර්යෙන් P ට වඩා. ඔහොම විචලනයක් තමයි තියෙන්නේ මුලින්ම. එහෙනම් සිම්පල් ඒ ප්‍රකාශනයේ සත්‍යයි. ඒ හරියන්න ඕනේ මෙහෙම.
B ගත්තාම ඉතින් sorry ඒ ප්‍රකාශනයේදී ඒ තියෙන අනිත් පැත්තනේ ඒ වල තියෙන අනිත් පැත්ත. අපි ගන්න PB විශාලයි PA. මොකද මුළු පීඩන එකමයි. වාෂ්ප වලයි මවුල භාගයේ වැඩි එක්කනාගේ ආංශික පීඩනය වැඩි. එහෙනම් PB විශාලයි PA. ඉතින් PB විශාලයි PA නෙමෙයි තියෙන සිම්පල් ලෙවල PA විශාලයි කියන එක වැරදි. B ප්‍රකාශනයේ හරි PB විශාලයි PA ට වඩා. අනිත් පැත්තට වඩා පේනවා මේක පරිපූර්ණ ද්‍රාවණ මිශ්‍රණයක් නේ. අපෙන් අහන්නේ මුළු පීඩන අගයන් ගැන ඔය අහන්නේ කතන්දරේ. ඒක අපි ගන්න වෙන්නේ C ප්‍රකාශයට මට උත්තරේ ගන්න වෙන්නේ මේ අර කලින් මම මේක මැදලා පෙන්නනවා ඔයගලන්ට. කලින් ප්‍රශ්නෙක මම මේක මැදලා පෙන්නනවා වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරය. වාපී මේ තියෙන වාෂ්ප පීඩන. අපි දන්නවා P not B විශාලයි P not A ට වඩා මේ මම ඇඳ ගන්නම් P not B මේක P not A. වඩ මම කලින් කිව්වා අර මේ පරිපූර්ණ ද්‍රාවණයක මුළු වාෂ්ප පීඩනය PT නේ P total එක මුළු පීඩනය මේ වායු දෙක පරිපූර්ණ ද්‍රාවණයක මුළු වාෂ්ප පීඩනය P total එක සමාන වෙන්නේ PA ධන PB ට ඔහොමනේ. ඒ මුළු හැමදාම මේ ද්‍රව දෙකේ සඳුරත්ව වාෂ්ප පීඩන වල අතරමැදියක්යක් තියෙනවා. ඒතරම් PT කියන එක වඩ වෙන PT කියන එක කෙනා කාට වඩා කුඩයිද? PT කියන එක කෙනා P not A ට සාපේක්ෂව විශාලයි මේ. P not A ට සාපේක්ෂව PT විශාලයි හැබැයි P not B ට සාපේක්ෂව කුඩයි. ඔහොම විචලනයක් තියෙනවා. ඔහොම එකක් තමයි තියෙන්නේ. ඒ නිසා PT කියන්නේ PA ධන PB නේ. PT කියන්නේ PT සමානයි PA ධන PB. ඒ කියන්නේ P not A මෙහෙම PT කියන්නේ PA ධන PB. PT කියලා කියන්නේ PA ධන PB ට මෙහෙම. P not B තියෙනවා මෙහෙම. ඔහොම ගන්න තියෙන්නේ. ඔහොම සම්බන්ධයක් තමයි එන්න ඕන. ඉතින් අපිට කියනවා P not A ධන P not B විශාලයි PA ට වඩා. P not sorry PA ධන PB. PA ධන PB P not A ට වඩා විශාලයි කියන එක හරි මේ. P not A ට වඩා PA ධන PB විශාලයි. ඒතකොට C ප්‍රකාශනේ හරි. C ප්‍රකාශනේ සත්‍යයි. ලේසි ප්‍රකාශනනේ. D වල කියන්නේ දැන් මෙහෙම. Taman D වල මෙන්න මේ කැලේ විතර මම තනි කරලා ගන්නම්. මෙන්න මේ කැලේ. D ප්‍රකාශන උත්තරේ හොයාගන්න. ඔයාලට වෙනවා PA ධන PB ට වඩා P not B විශාලයි මෙහෙම. මම P not B පැත්ත මෙහෙට ගන්නවා. ඒතර PA ධන PB ඍණ P not B ගත්තොත් ඍණ P not B. මේ අසමානතයි මේ පැත්තට ගන්නවා මේවා P not B. ඍණ P not B. බිඳුව දා ගන්නම් මෙහෙම කියලා. එහෙම ගත්තාම අපිට කියනවා බිඳුව වඩා කුඩයි. ඒක බිඳුව වඩා විශාල වෙන්නේ නැහැ. පේනවද මේ? PA ධන PB ඍණ P not B බිඳුව වඩා කුඩයි මිස බිඳුව වඩා විශාල වෙන්නේ නැහැ. ඒතකොට D ප්‍රකාශනේ වැරදි. ඒතර සත්‍ය වෙන්නේ B සහ C උත්තරංක 2. සත්‍ය වෙනවා B හා C උත්තරංක 2 න අංක 2. තරු 170 උත්තරංක 2. 170 උත්තරංක 2. එකසි 70ට 2 169ට 1 වෙන්නේ නැහැ. මේ ඔක්කොම එක තැන හදලා පෙන්වන්නේ ඒකයි. 170ට 2 170ට මෙතන 160 sorry 169ට මේ උත්තරේ. මේ තමයි 170 උත්තරේ මේක 169 උත්තරේ මේ තියෙන. මේකට 1 70ට 2 වෙන්නේ. බලන්න 171 බලන්න. 171 නම් මේ වගේ ප්‍රශ්නයක් ආයි තියෙන ඇත්තටම කියන්න දේවල් නෑ ඔය. මේ එකම જાතිය කන්න තියෙන්නේ. A හා B එකිනෙක සම මිශ්‍රණ ද්‍රව දෙකකි. A වල තාපාංගේ B වල වැඩි ඉලු. ඒ කියන්නේ TA මේකම තමයි මේ. A වල තාපාංගේ B වල වැඩි කියලා කියනවා. හරිද? සම්බන්ධතාව ගැන සත්‍ය වෙන්නේ ඉතින් බලන්න මේ සම්බන්ධතා ටික මෙහෙම මෙන්න ඕන අනිවාර්යෙන්. එහෙම ගත්තාම ඉතින් ඔයාලට පේනවා මේ අර වාෂ්පශීලතාව වැඩි එක්ක නම් මේ y b විශාලයි y ඊට වඩා අනිවාර්යෙන්. මෙහෙමනේ. මම 171ත් මෙතනින්ම හදලා පෙන්නන 171ට YB විශාලයි y කියන සිම්පල් D ප්‍රකාශනයම එකපාර ගන්න ඒක හරි. XA සමාන XB වෙන්නේ නැහැ. පේනවද මේ XB ට වඩා XA විශාලයි. එතකොට සිම්පල් A ප්‍රකාශනය වැරදි. ඒ වැරදි. මේ කියන්නේ 171 ගැන කියන්නේ මේ දෙකම පෙන්නන්නේ මේක දිහා බලාගෙන කියන්නේ. එකම ප්‍රශ්නේ තියෙන්නේ ආයි තියෙන්නේ 2009. හැබැයි XA ධන XB කෙලින්ම එකතුව සමානයි YA ධන YB එක හරිනේ C ප්‍රකාශනය. මොකද XA ධන XB කෙලින්ම එකයි. YA ධන YB අනිවාර්යයෙන්ම එක වෙන්න එපා. මේ කලාපයේ මවුල භාගවල එකතුව එකයි මේ වාෂ්ප කලාපයේ සංඝටක දෙකේ මවුල භාගවල එකතුව එකයි. එතකොට මේ දෙක එකතුව මේකට සමාන කියන B ප්‍රකාශනයේ සත්‍යයි. B ප්‍රකාශනයේ සත්‍යයි. C වල කියන්නේ XB විශාලයි. වැරදි. XB කුඩයි නෙමෙයි. XB කුඩයි XA විශාලයි. C ප්‍රකාශනයත් වැරදි. සත්‍ය වෙන්නේ B සහ D උත්තරංක 5. B සහ D සත්‍ය උත්තරංක 5 ලේසිම ලේසි මේ තර්කයෙන්ම හිතලා ගන්න තියෙන එච්චරයි. එකම දේ තමයි මේ වගේ ප්‍රශ්නයක මේ අර වාෂ්පශීලීතා වැඩි සංඝටකය ඉස්ලාම හොයා ගන්න ඕනේ. ඒ වාෂ්පශීලීතා වැඩි සංඝටකයේ ද්‍රව කලාපයේ ඉන්න මවුල භාගයට වඩා වැඩි මවුල භාගයකින් වාෂ්ප කලාපේ ඉන්නවා එච්චරයි. ඒක හිතාගත්තා නම් මේ සම්බන්ධතාවයක කෙලින්ම 10000 ප්‍රශ්න උත්තරේ තෝරන්න විතරයි තියෙන්නේ. මාන 172. හුමාල ආසවනයේ සම්බන්ධයෙන් කුමන වගන්තිය සත්‍ය වේද? හුමාල ආසවනේ දන්නවනේ. අපි හුමාල ආසවනේ ඉතාම හොඳින් පන්දල උගන්වලා තියෙනවා. අර සංගන්ධ දෙල නිස්සාරණය කරන අපි උගන්වද්දී ඔක්කොම කියලා තියෙනවා හුමාල ආසවනේ. ඒක අපි මම භාගික ආසවනේ පස්සේ තමයි හුමාල ආසවනේ උගන්වන්නේ නෝට් එක බලන්න. බලන්න සිම්පල්
සීනි පැසවීම පසු එතනොල් ලබා ගැනීමට හුමාලාසන යොදා ගැනීම වැරදි. සීනි පසවල අපි එතනොල් ගන්නකොට ඒවා භාගික ආසවණෙන් ගන්න. ඒ සීනි සාම්පලේ සම්පූර්ණයෙන් මිශ්‍ර වෙන හොඳ ද්‍රව සම්පූර්ණයෙන්ම ඉතා හොඳින් මිශ්‍රණ ද්‍රව පද්ධතියක් තියෙන්නේ. ඒක කෙලින්ම අපිට භාගික ආසවණේ තමයි පාවිච්චි කරන්නේ හුමාලාසවණේ නෙමෙයි. හුමාලාසවණේ භාවිතා කරනවා කියන මේ ප්‍රකාශනය වැරදි. කරාමුණට හුමාලාසවණේදී යූජිනෝල් ප්‍රධාන සංකටක ලෙස සගන්ධ තෙලක් ලැබේ. කරාමුණට අපි කියනවා සගන්ධ තෙල් තියෙන ප්‍රධාන සගන්ධ තෙල් තියෙනවා. ඒවේ ප්‍රධාන සංකටක යූජිනෝල් එක හරිය. කුරුඳුකොළ හුමාලාසවණේ කරන අතරතුර ආශ්‍රිතයේ සංගතිය නොවෙනස්ව පවතී. ඒක ඉතින් හරි. හැබැයි අපේ සිලබස් එකේ මේ වගන් තියෙනවා. නමුත් මේ ප්‍රකාශනයේ සත්‍යයක් නිසා කියන වැඩිපුර හිතන්න ඕනේ නෑවා. පෙට්‍රෝලියම් පිරිපහදු කිරීමේදී හුමාලාසවණේ ගන්න ඉවරදී. පෙට්‍රෝලියම් පිරිපහදු කරන්නේ අපි භාගික ආසවණෙන්. අපි කියනවා පෙට්‍රෝලියම් කර්මාන්තයේදී කණජ තෙල් පිරිපහදු කරලා ඩීසල් පෙට්‍රල් සහ භූමි තෙල් වෙන් කරන්නේ හුමාලාසවණෙන් නෙවෙයි භාගික ආසවණෙන්. සම්පූර්ණ මිශ්‍රයි ඒක. අර අපි විභාජක කුළුණ කියලා කුළුණක් එහෙම අඳින්න කියලා. ඒක හුමාල නෙමෙයි ඒක භාගික. ඒ නිසා මේ ප්‍රකාශනය වැරදි. 173 හුමාලා ආසවණේ මගින් වාෂ්පශීලී තෙල් නිස්සාරණයට අදාළ නිවැරදි වන්නේ අපෙන් අහන කුමන ප්‍රකාශයද කියලා 173. හුමාලා ආසවණේ සම්බන්ධයෙන් වාෂ්පශීලී තෙල් නිස්සාරණයට අදාළ වන්නේ කුමන ප්‍රකාශයද කියලා අහන්නේ අපෙන්. වාෂ්පශීලී තෙල් ජලය සමග සම්පූර්ණයෙන් මිශ්‍ර විය යුතුයි වැරදි. අපි හුමාලා ආසවණේ කරන්නේ සම්පූර්ණයෙන්ම එකිනෙකට අමිශ්‍ර ද්‍රව පද්ධති සඳහා මිශ්‍ර වෙන්න බෑ. මිශ්‍ර වුණොත් භාගික ආසවණේ කරන්න වෙන්නේ හුමාල නෙවෙයි. මේක වැරදි එතකොට. වාෂ්පශීලී තෙල් වලට වඩා ජලයට අඩු තාපාංකයක් තිබිය යුතුයි. මේ පොයින්ට් එක වැදගත්. අපි හුමාලාසවණේදී කියනවා වාෂ්පශීලී තෙල් වලට වඩා එන සගන්ධ තෙල් වලට වඩා අපි කියනවා සගන්ධ තෙල් වල වාෂ්පශීලීතාවයට වඩා අපි නා ජලයේ H2O වල වාෂ්පශීලීතාවය වැඩි කියලා අපි කියනවා. වාෂ්පශීලීතාවය ඉන්නේ සගන්ධ තෙල් නෙමෙයි ජලයේ තමයි වාෂ්පශීලීතාවය වැඩි. ඒක සන්තුලිත වාෂ්පීකරණය වැඩි වතුරේ. වාෂ්පශීලීතාව අධිසංඝටකයේ සන්තුලිත වාෂ්පීකරණය වැඩි. වාෂ්පශීලීතාව අඩු කෙන තමයි තෙල්. එයාගේ සන්තුලිත වාෂ්පීකරණය අඩුයි මෙහෙම. අපි අඳගත්තොත් එහෙම මේ ප්‍රස්තාරයක් සන්තුලිත වාෂ්පීකරණය මම මේ හුමාලාසවණේ ප්‍රස්තාරය අඳින්නේ. මේ තමයි උෂ්ණත්වය. නියත බාහිර පීඩනය මේ නියත බාහිර පීඩනය මේක. හරි අපි කියන බාහිර වායුගෝලීය පීඩනය කියලා වුණා ගන්නත් පුළුවන් වාට. නියත බාහිර වායුගෝලීය පීඩනය කියලා ගන්නත් පුළුවන්. නියත බාහිර වායුගෝලීය පීඩනය මේ තියෙන වායුගෝලීය පීඩනය. සාමාන්‍ය මං කියන නිත සාමාන්‍ය බාහිර වායුගෝලීය පීඩනය කරන. ඒතර සාමාන්‍ය තාපාංකය තියෙන. ඔය ගත්තාම එතකොට සාන්ද්‍රත වාෂ්පීකරණය වැඩි වතුරේනේ. P0 H2 මෙතනින් මාක් කරගන්න. ජලයේ තාපාංක රේඛාව ජලයේ තාපාංකය මම තමයි TH2 ජලයේ තාපාංකය මේක. ඊට සාපේක්ෂව සගන්ධ තෙල් වල වාෂ්පශීලීතාවය අඩුයිනේ. ඊට සාපේක්ෂව සගන්ධ තෙල් වල වාෂ්පශීලීතාවය අඩුයි නම් සගන්ධ තෙල් වල සන්තුලිත වාෂ්පීකරණය අඩුයි සල්කන උෂ්ණත්වයේදී. එයාගේ වාෂ්ප රේඛාව මේ තියෙන්නේ. එයාගේ සන්තුලිත වාෂ්පීකරණය වැඩිලා බාහිර පීඩන සමානන මොහොත මේක. ඒ මොහොතේ උෂ්ණත්වය තමයි සගන්ධ තෙල් වල සාමාන්‍ය තාපාංකය. හැමදෙනාම මිශ්‍රණය නටන්නේ මේ මුළු පීඩනය වාසල කරන සගන්ධ තෙල් සාම්පල නටන්න පටන් ගන්නෙ. මේක නම් වා සගන්ධ තෙල් දාලා තියෙන සාම්පලය නටන්න පටන් ගන්නෙ. මේක තමයි ද්‍රව කලාපය අමිශ්‍ර ද්‍රව කලාපය. මේ අර තෙලුයි වතුරයි අමිශ්‍රයිනේ. මුළු පීඩනයේ P total මුළු පීඩනයේ බාහිර පීඩන සමාන මොහොතේ තමයි නටන්න පටන් ගන්නේ. මුළු පීඩනය හැදෙන්නේ ද්‍රාවණයක් නටන්න පටන් ගන්න හැමදාම දන්නවා. ඒක අපි උගන්ලා තියෙනවා. ද්‍රාවණේ නටන්න පටන් ගන්නෙ වාෂ්ප කලාපයේ ද්‍රාවණයේ වාෂ්ප වෙලා හම්බෙන වාෂ්ප කලාපයේ මුළු පීඩනයේ බාහිර පීඩන සමාන මොහොතේදී. වාෂ්ප කලාපයේ මුළු පීඩනය කියලා කියන්නේ P0 H2O දන P0 oil දෙකේම එකතුව තමයි මුළු පීඩනය. ඒතර P0 H2O දන P oil තමයි මුළු පීඩනයේ බාහිර පීඩන සමාන මොහොත මේක. මේ තමයි T මිශ්‍රණය නටන්න පටන් ගන්න මේ වෙලාවට. එහෙනම් අපි කියන ජලයේ තාපාංකය හා සගන්ධ තෙල් වල තාපාංකය දෙකටම වඩා අඩු උෂ්ණත්වයක තමයි මේක නටන්න පටන් ගන්න එහෙනම්. හරිද? එහෙම ගත්තාම වාෂ්පශීලී තෙල් වලට වඩා ජලයේ තාපාංකයට අඩුවගයක් තිබිය යුතුයි. ඒ ප්‍රකාශනයේ වාෂ්පශීලී තෙල් වලට ජලයට වඩා අඩු තාපාංකයක් තිබිය යුතුයි. කියන්නේ වාෂ්පශීලී තෙල් වල තාපාංකය අඩුයිලු වතුරට වඩා වැරදීනේ. තෙල් වල තාපාංකය වැඩි කාට වතුරට වඩා තෙල් වල තාපාංකය වැඩි. ඒ නිසා B ප්‍රකාශනයේ වැරදි. B ප්‍රකාශනය අසත්‍යයි. වාෂ්පශීලී තෙල් ජලය සමග මිශ්‍ර නොවී යුතුයි. ඒක හරි. C ප්‍රකාශනයේ සත්‍යයි. මිශ්‍රණයේ වායුගෝලීය පීඩනය යටතේදී මේ තමයි සාමාන්‍ය බාහිර වායුගෝලීය පීඩනය. සෙල්සියස් සිට අඩු උෂ්ණත්වයට නටව මේ T මිශ්‍රණයේ තාපාංකයේ ජලයේ සාමාන්‍ය තාපාංකයේ Cයි ජලයේ සාමාන්‍ය තාපාංකයේ C වඩා මිශ්‍රණයේ තාපාංකය අඩුයි. ඉතින් D ප්‍රකාශනයේ සත්‍යයි. D සත්‍යයි. එහෙම ගත්තාම ඉතින් C හා D සත්‍යයි. උත්තරාංක නිවැරදි වෙන්නේ උත්තරාංක 3. උත්තර 3 වෙන්න ඕනේ. 174 බලන්න 174. ඔයාලට මෙන්න මේ වාෂ්ප පීඩන සංගති ප්‍රස්ථාරය මම අද නෙමෙයි මම කලින් ඔයාලට ප්‍රශ්න සාකච්ඡා කරද්දී මම හුමාලා ආසනේ තුගන්ලා තියෙන ඕගලන්ට භාගික ආසනේ
භාගිකාසන වලට භාගිකාසවනේ කලා ප්‍රස්තාර දෙකක් අඳලා තියෙනවා. එකක් තමයි මම භාගිකාසන වලට අඳිනවා ගිහිල්ලා මුලින්ම අර මේ උෂ්ණත සංගති ප්‍රස්තාර කෙහෙල් මුයි වගේ අඳිනවා උෂ්ණත සංගති. ඒ වගේ මම වල භාගිකාසවනේදී වාෂ්ප පීඩන සංගතියකුත් අඳලා තියෙනවා. කියන්නේ හුමාලාස්වරේ. භාගිකාසනට අදාළව මම වාට වාෂ්ප පීඩන සංගති ප්‍රස්තාරුත් අඳලා තියෙනවා. මේ අඳින්න එහෙනම් මේ වාෂ්ප පීඩන සංගති ප්‍රස්තාර මේ තමයි පීඩනය. මේකත් පීඩනයනේ මේකත් පීඩනේ තියෙන කෙලින් පීඩනය. මම ප්‍රස්තාරය එහෙම ඇඳලා පෙන්නන ඔච්චරයි වල දැනගන්න ඕනේ. ඉහළ පීඩන මේ තාපාංක මේ උෂ්ණත්ව සංගති හිම නෙමෙයි ඈ මේ තියෙන කෙලින්ම පීඩන. ඉහළ පීඩන අවස්ථාවල ද්‍රව තියෙන්නේ. ඉහළ පීඩනේ ද්‍රව තියෙන්නේ. ඔයාලා පටලවා ගන්න එපා මේක වාෂ්ප නෙමෙයි. මෙතන වාෂ්ප වෙන්නේ මෙතන උෂ්ණත්ව තිබ්බොත් එහෙම. ඉහළ උෂ්ණත්වල වාෂ්ප තිබ්බට ඉහළ පීඩන හයි ප්‍රෙෂර් වල තියෙන ඉහළ පීඩන තියෙන ද්‍රව. නෑ මේ කලාපේ ද්‍රව මේ කලාපේ වාෂ්ප. තව වායු මේ තියෙන වායු. වාෂ්ප වායු. මේ කලාපේ ද්‍රව වාෂ්ප සමතුලිතතාවයක තියෙන. එහෙනම් මේ කලාපේ PQR කියලා කළා මට මාක් කරලා දෙනවානේ PQR කියලා. මෙයා තමයි P කලාපේ, මෙයා තමයි Q කලාපේ, මෙයා තමයි R කලාපේ. ඉතින් ඒ සංයෝගයේ තාපාංකයේ බිරවල වැඩි කියලා තවට කියන බලන්න. මේ තියෙන කෙලින්ම වට B වල ප්‍රතිශතයේ 100%ලු මෙතනදී. එහෙනම් B වල percentage එක කියන්නේ B වල මවුල භාගය 1 වෙනකොටනේ යාගේ ප්‍රතිශතයේ 100%ක් වෙන්නේ. ඉතින් එයාගේ ප්‍රතිශතයේ 100%ක් ඒ කියන්නේ XB මෙතන 1යි අනිවාර්යයෙන්. XB 1යි. XB 1 වෙන තැනින් මම P0 B මාක් කරනවා මෙහෙම. මෙතන මට කියන A වල percentage එක 100%යි. A වල percentage එක 100% කියන්නේ A තමයි මෙතන 100%ක්. ඉතින් එහෙනම් අපි කියන A වල percentage එක 100%යි නම් මෙතන තියෙන්නේ XA ගේ 1යි. ඒ කියන්නේ A වල මවුල භාගය 1යි මේ වෙලාවේ. A වල මවුල භාගය 1 වෙන්නේ මෙතන P0 A මාක් කරාම. එහෙනම් අපි කියනවා XA ගේ 1 වෙනි පැත්තෙන් මම P0 A මාක් කරනවා. XB 1 වෙනි පැත්තෙන් මම P0 B මාක් කරගන්නවා මෙහෙම කියලා. එහෙම මාක් කරාම ඉතින් අපි දන්නවා P0 A ට සාපේක්ෂව P0 B විශාලයිනේ. එහෙමනේ වෙන්නේ. P0 A ට සාපේක්ෂව P0 B විශාලයි. මම තාපාංක මාක් කරගත්තොත් එහෙනම් සාන්ද්‍රත්ව වාෂ්පීකරණය අඩු එක්කෙනාගේ තාපාංකය වැඩි, සාන්ද්‍රත්ව වාෂ්පීකරණය වැඩි එක්කෙනාගේ තාපාංකය අඩුයි. එහෙනම් ඒ සංයෝගයේ තාපාංකයේ B සංයෝගයට වඩා වැඩි වේ කියන එක හරි. මේ A වල තාපාංකය වැඩි පළවෙනි ප්‍රකාශනේ හරි. සිම්පල් ඒ ප්‍රකාශනේ හරි එහෙනම්. Q ප්‍රදේශයේ වාෂ්ප කලාපය හා ද්‍රව කලාපය සමතුලිතව ඇත. ඔව් ඒකත් හරි. Q ප්‍රදේශයේ ද්‍රව හා වාෂ්ප සමතුලිතයි. P ප්‍රදේශයේ වාෂ්ප ප්‍රමාණයකට වැරදි. මේ P ප්‍රදේශයේ ද්‍රවයේ තියෙන්නේ වැරදි. පේනවද මේ? P ප්‍රදේශයේ ද්‍රවය වාෂ්ප නෙමෙයි තියෙන්නේ. B ගත්තාම R ප්‍රදේශයේ ද්‍රව කලාපේ පමණක් ඇත මේ. R ප්‍රදේශයේ වාෂ්පය මිස ද්‍රවය නෑ. ඒතර D ප්‍රකාශනේ වැරදි. සත්‍ය වෙන්නේ A හා B පමණක් සත්‍යය උත්තරංක 1. 175 බලන්න. සාන්ද්‍රත්ව වාෂ්ප පීඩන P0 A හා P0 B. A හා B වාෂ්පශීලී ද්‍රව පරිපූර්ණ ද්‍රාවණයක් සාදයි. සංවෘත බඳුනක් තුළ A හා B ද්‍රවයන් තිබ්බහම වාෂ්ප කලාපය සමග සමතුලිතතාවයේ තියනවලු. බඳුනේ පරිමාව වැඩි කරේ උෂ්ණත්වයේදීම සමතුලිතතාව නැති ස්ථාපිත කළ පසු. වෙන නිවැරදි වෙන්නේ මොකද්ද කියලා අපෙන් අහන්න. වාෂ්ප කලාපේ පරිමාව බඳුනේ පරිමාව වැඩි කරනවලු. බඳුනේ පරිමාව වැඩි කරේ උෂ්ණත්වයේම සමතුලිතතාවයට පත් කරනවා කියලා කියන්නේ. දැන් ආරම්භයේ වට පේනවා A ලික්විඩ් එකක් ඉන්නවා B ලික්විඩ් එකක් තියෙනවා ද්‍රව කලාපේ. A හා B කියන ද්‍රව දෙක කෙලින්ම ද්‍රව කලාපේ තියෙනවා. A හා B ද්‍රව දෙක වාෂ්ප වෙනවා. A ද්‍රවයේ වාෂ්ප වෙලා A ගෑස් එක හම්බ වෙනවා. B ද්‍රවයේ වාෂ්ප වෙලා B ගෑස් එක හම්බ වෙනවා. මේ ඔහොමනේ වෙන්නේ. ඔහොම වාෂ්ප වෙන්නේ. මට පේනවා වාෂ්ප කලාපයේ දැන් මේ පීඩනය වැඩි වෙනවලුනේ පේනවද? සෝරි වාෂ්ප කලාපේ පරිමාව වැඩි කරනවා කියලා කියන්නේ. මට කියනවා වාෂ්ප කලාපේ පරිමාව වැඩි කරද්දි මොකද වෙන්නේ? වාෂ්ප කලාපයේ කියන්නේ මේ බඳුනේ පරිමාව කියන්නේ වැඩි වෙන්නේ මේ රික්ත පරිමාවනේ. අපි නිකන් උපකල්පන කරොත් මේක රික්තයක් තියෙන කියලා බොරුවට. මේ රික්තයක් නැහැ. අපි හිතුවොත් එහෙනම් මේ වාෂ්ප කලාපේ පරිමාව මේකේ බඳුනේ පරිමාව වැඩි කරාම මේ හිස් අවකාශයේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වුණාම පීඩනය අඩු වෙන්න ඉපේ. පීඩනය අඩු වෙනවා. ඉතින් මම try කරනවා අඩු වෙන්න මට පේනවා මම පරිමාව වැඩි කරාම බඳුනේ හිස් අවකාශයේ පරිමාව වැඩි වෙලා පීඩනය අඩු වෙනවා. අරුණාමු try කරනවා පීඩනය වැඩි කරන්න. පීඩනය වැඩි කරද්දි මොකද වෙන්නේ? පීඩනය වැඩි කරගන්න මෙයා අර වායු ප්‍රමාණය වැඩි කරන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ ද්‍රව කලාපේ ඉඳන් වායු කලාපේ දක්වා වැඩිපුර මෙයා වාෂ්ප කරලා යවනවා. එහෙමනේ කරන්න ඕනේ. මොකද මට පේනවා මම පරිමාව වැඩි කරා. හිස් අවකාශයේ පරිමාව වැඩි කරනකොට පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනකොට මම try කරන්නේ පීඩනය වැඩි කරගන්න. පීඩනය වැඩි කරගන්න ද්‍රවය වැඩිපුර වාෂ්ප වෙන්න බෑ. ද්‍රවය වැඩිපුර වාෂ්ප වුණොත්නේ වාෂ්ප අණු ප්‍රමාණය හොඳටම වැඩි වෙලා වාෂ්ප කලාපේ පීඩනය වැඩි වෙන්නේ. නෑ වාෂ්ප කලාපේම පීඩනය වැඩි කරන්න යන්න ඕනේ. දැන් මට පේනවා වාෂ්ප කලාපේ පීඩනය වැඩි කරගන්න අපි යන්නේ. වාෂ්ප කලාපේ පීඩනය වැඩි වෙනවා නම් ද්‍රව කලාපයෙන් වැඩිපුර වාෂ්ප කලාපේ දක්වා මෙයා වාෂ්ප වෙලා මොකේ වාෂ්පශීලීතාවය වැඩි වෙන්න ඕනේ. ඒතර මට පේනවා A ප්‍රමාණය ද්‍රව කලාපේ A හා B ප්‍රමාණය අඩු වෙනවා. මේ වාෂ්ප කලාපේ A හා B ප්‍රමාණය වැඩි වෙනවා නේ. ද්‍රවයේ වැඩිපුර වාෂ්ප වෙනකොට ද්‍රව කලාපේ සංයුතිය අඩු වෙලා වාෂ්ප කලාපේ සංයුතිය වැඩි වෙන්න ඕනේ. එහෙම ගත්තාම ඉතින් පරිණ ප්‍රකාශනය බලන්න. ඒක ඔලට යන්න ඕනේ ඒක. A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර
ද්‍රව කලාපයේ සංයුතිය නොවෙනස්ව පවතී වැරදි. A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට ගිහිල්ලා ද්‍රව කලාපයේ සංයුතිය අඩු වෙනවා. ඒ ප්‍රකාශනය වැරදි හින්දා. A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර වාෂ්ප කලාපයේ සංයුතිය නොවෙනස්ව පවතී. ඒකත් වැරදි. ඒ කියන්නේ වාෂ්ප කලාපයේ සංයුතිය වැඩි වෙනවානේ. ද්‍රව කලාපයෙන් වායු කලාපයට ගිහිල්ලා වාෂ්ප කලාපයේ සංයුතිය වැඩි වෙනවා. නොවෙනස්ව පවතී කියන ප්‍රකාශනය වැරදි. එතකොට C. A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර ද්‍රව කලාපයේ සංයුතිය වෙනස් වේ. A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යනවා. හැබැයි ඒ යනකොට ද්‍රව කලාපයේ සංයුතිය වෙනස් වෙනවා. ඒක හරි. C හරි. A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට ගමන් කරන අතර වාෂ්ප කලාපයේ සංයුතිය වෙනස් වෙනවා. මේ වාෂ්ප කලාපයේ A හා B ප්‍රමාණය වැඩි වෙලා සංයුතිය වෙනස් වෙනවා. ඒකත් හරි. මේ ගැලපෙන්නේ C හා D උත්තරංක 3. ගැලපෙන උත්තරංක 3. 176. එකසිය හැත්තයි බලන්න මෙහෙම. දේදී උෂ්ණත්වයකදී රේචනය කළ සංවෘත බඳුනක් තුළ ද්‍රව දෙකක් මිශ්‍ර කිරීමෙන් සාදන ලද ද්වයංගී ද්‍රාවණයක් රවුල් නියමේ ඍණාපගමනයක් දක්වයි කියලා කියන්නේ. ඍණාපගමනයක් සම්බන්ධයෙන් අපේන සත්‍ය ප්‍රකාශනය. මොකද්ද වෙන්නේ? ඔහතන රවුල් නියමේ ඍණාපගමනයක් මේකේ A ද්‍රවයේ තියෙනවා සංශුද්ධ. මේ සංශුද්ධ B ද්‍රවයේ තියෙන්නේ. මෙතන කලවම් කරාම AB ද්‍රාවණය හම්බ වෙනවනේ මෙහෙම. මේ AB ද්‍රාවණයේ රවුල් නිමේ ඍණාපගමනයක් නම් ඍණාපගමනයක් කියන්නේ මේ ද්‍රාවණය අඩුවෙන් වාෂ්ප වෙන්නේ. අඩුවෙන් වාෂ්පුණා කියන්නේ මෙතන අන්තරණක බලය FAB නම් මෙතන අන්තරණක බලය FAA නම් මේකේ අන්තරණක බලය FBB නම් ඔයාලට පේනවා මේක අඩුවෙන් වාෂ්ප වෙන්නේ මෙතන ද්‍රව කලාපයේ ආකර්ෂණ බල ප්‍රබලයි සංශුද්ධ ද්‍රව දෙකට වඩා. එහෙනම් FAB වලට නම් මම කියනවා කවුරු ප්‍රබල වෙන්න ඕනේ? FAB ප්‍රබලයි සංශුද්ධ A හා සංශුද්ධ B වලට වඩා. FAA හා FBB වලට වඩා AB ද්‍රාවණයේ අන්තරණක බලය ප්‍රබලයි මේක. අපි අහන්න මෙහෙම දැන් ඍණාපගමනයක් කියන්නේ මෝ අඩුවෙන් වාෂ්ප වෙන්නේ. මෝ අඩුවෙන් වාෂ්ප වුණා කියන්නේ වාෂ්ප කලාපයේ වාෂ්ප අණු ප්‍රමාණය අඩුයි. පරිපූර්ණ ද්‍රාවණයකට සාපේක්ෂව මේ අඩුවෙන් වාෂ්ප වෙන්නේ. දැන් පරිපූර්ණ රයින්නා මේ ද්‍රාවණය හිතන්න AB පරිපූර්ණ ද්‍රාවණයක් තියෙනවා කියලා. පරිපූර්ණ ද්‍රාවණය මේ හොඳට වාෂ්ප වෙනවා මෙයා. ඒතර වාෂ්ප කලාපයේ ගොඩාක් වාෂ්ප අණු තියෙනවා. හැබැයි ඊට සාපේක්ෂව මේ අඩුවෙන් වාෂ්ප වෙන්නේ. අඩුවෙන් වාෂ්ප වුණොත් වාෂ්ප කලාපයේ වායුණු ගන්න අඩුයි. ඉතින් මිශ්‍රණයේ මුළු වාෂ්ප පීඩනයම මිශ්‍රණයෙන් පරිපූර්ණ සැහැසිරෙන්නේ නම් බලාපොරොත්තු වෙකේ මුළු පීඩනයට අඩුයි කියන එක හරි මේ. ඔව් මෙයා අඩුවෙන් වාෂ්ප වෙන්නේ. ඍණාපගමන ද්‍රාවණ අඩුවෙන් වාෂ්ප වෙන්නේ. එතකොට වාෂ්ප කලාපයේ මුළු පීඩනය අඩුයි. ඒ ප්‍රකාශනේ සත්‍යයි. ඒ හරි. මිශ්‍රණයේ සෑදෙන තාපය පිට වේ. ඔව් ඩෙල්ටා H ඍණයි. ඍණාපගමන ද්‍රාවණයක ඍණාපගමනයක් නම් ඩෙල්ටා H ඍණයි. B ප්‍රකාශනේ සත්‍යයි ඍණයි. තාපය පිට ඩෙල්ටා H ඍණයි කියන්නේ තාපදායකයි පිටවල පදි රත් වෙන්න ඕනේ. මිශ්‍රණයේ වාෂ්ප කලාපයේ අණු සංඛ්‍යාව. මේ අණු ගන්න. ඒ මිශ්‍රණයෙන් පරිපූර්ණ ලෙස ඇසුරු වෙන්නේ නම් බලාපොරොත්තු වෙන අණු සංඛ්‍යාව වලට වැඩි වැරදි. මේ අඩුවෙන් වාෂ්ප වුණාම වාෂ්ප කලාපයේ අණු ගන්න අඩුයි. ඊට සාපේක්ෂව මේක පරිපූර්ණයි නම් මේ පරිපූර්ණ නම් AB ම පරිපූර්ණ වෙලා තියෙනකොට වැඩිපුර වාෂ්ප වෙනවා. එතකොට වැඩි වාෂ්ප අණු ගන්නක් එයාගේ තියෙනවා. ඊට සාපේක්ෂව මෙතන වාෂ්ප අණු ගන්න අඩුයි. C ප්‍රකාශනයේ වැරදි වැඩි කියන එක වැරදි. තාපයේ අවශෝෂණය වෙන්නේ නැහැ. තාපයේ පිට වෙනවා. තාපදායකයිනේ. ඒ නිසා D ප්‍රකාශනයේ වැරදි. නිවැරදි වෙන්නේ A සහ B පමණක් සත්‍යයි. උත්තරංක 1. උත්තරංක 1 වෙන්න ඕන. ප්‍රශ්නාංක බාණ්ඩ 177. වර්ධන මේ කලා ප්‍රස්ථාරය දෙනවා. කලා ප්‍රස්ථාරයක් කලා ප්‍රස්ථාරය මෙහෙම දෙන්නේ. අපිට මෙන්න මේ જાතිය අපි දන්න කලා ප්‍රස්ථාරයක්ම අපිට හැඩය දෙනවා. මේ හැඩය විතරයි දෙන්නේ මට. මේ තමයි ඝන ද්‍රව වායු මේ තියෙන්නේ. මේ තමයි පීඩනය, මේ තමයි උෂ්ණත්වය. ඒකීය පරිමාවකදී අණු සංඛ්‍යාව සෑම විටම ද්‍රව කලාපයේදී වඩා වායු කලාපයේදී වැඩි වේ. පොදන ද්‍රව හා වායු ගන්නකො මෙහෙම පොඩ්ඩක් ද්‍රව වායු පොඩ්ඩක් මෙහෙම හිතන්න. අපි ගමු මෙහෙම ද්‍රව හා වාෂ්ප. ද්‍රවයක් ඉන්නවා මෙහෙම. මේ තමයි වාෂ්පය. ඔහම වාෂ්පෙන්නේ තියෙන්නේ. ඔයා දන්නවා මේ ඒකීය පරිමාවක්. මම මෙතනත් ගන්නම් ඒකීය පරිමාවක් මෙහෙම. මේකෙත් මම ඒකීය පරිමාව මෙහෙම අල්ල ගන්නම්. ද්‍රව කලාපයේ කණු පොකුරු තියෙන්නේ මෙහෙමනේ. මේ ඒකීය පරිමාවයේ අනුගාන වැඩි ද්‍රව කලාපයේ අණු හොඳටම ලං වෙලා අණු පොකුරු වශයෙන් ලං වෙලා තියෙනවා. වාෂ්ප කලාපයේ ගත්තාම ඊට සාපේක්ෂව අණු ඈතිනේ තියෙන්නේ. ඒ තමයි ද්‍රව කලාපයේ මේ තමයි වාෂ්ප කලාපය. ඉතින් ලොකුල පෙන්වන්න මේක. ද්‍රව කලාපයේ ඒකීය පරිමාවකින් අනුගාන වැඩි ඊට සාපේක්ෂව එමේ ඒකීය පරිමාවම වාෂ්ප කලාපයේ සැලකුවොත් මේ ඒකීය පරිමාවම වාෂ්ප කලාපයකින් සැලකුවොත් වාෂ්ප කලාපයට සාපේක්ෂව අණු අඩුවෙන් ඉන්නේ. මොකද අණු ඈත් කරන අණු ඈත් වුනහම ඒකීය පරිමාවකට අල්ලන අණු ප්‍රමාණය අඩු වෙනවා. ද්‍රව කලාපයේ වැඩි අනුගානක් ඒකීය පරිමාවක ඉන්න මොකද අණු ලං වෙලා ඉන්නවා. ඊට සාපේක්ෂව වාෂ්ප කලාපයේ අඩුවෙන් තියෙන්නේ එමේ ඒකීය පරිමාවය මොකද අණු ඈත් වෙලා තියෙන හින්දා. ඒ නිසා සිම්පල් මේ ප්‍රකාශනය
පළවෙනි ප්‍රකාශන අනිත් පැත්තට කියන නිසා වැරදි එක. ද්‍රව කලාපය හා වායු කලාපය එකම උෂ්ණත්වයේදී කිසිරත් එකට නොපවතී. වැරදි මේ. මේ අපි කියන මෙන්න මේ ලක්ෂයේදී ද්‍රව ඝන ද්‍රව වායු තුන්දෙනාම එක තමයි ත්‍රික ලක්ෂය. ත්‍රික ලක්ෂයේදී ඝන ද්‍රව වායු තුන්දෙනාම එකම අවස්ථාවේ ඉන්න සමතුලිතතාවය. එතකොට මේ ප්‍රකාශනය වැරදි. ඝන කලාපය හා වායු කලාපය කිසිවිටකත් එකම පීඩනයේදී එකට නොපවතී. ඝන කලාපය හා වායු කලාපය මේ ඝන හා වායු. මේ ඝන මේ කිසියම් නිශ්චිත එක පීඩනයක් මේ කිසියම් පීඩනගයක් නෙමෙයි. මීට දාලා මේ ලක්ෂයේදී ඝන හා වායු සමතුලිතයි. මේ ලක්ෂයේ ඝනයි වායු දෙකම එකට ඉන්නවා සමතුලිතයි. ඒතර C ප්‍රකාශනය වැරදි. පදිත ත්‍රික ලක්ෂයේ ඇති විට වායු ද්‍රව බවට පත් වීමේ ශීඝ්‍රතාවය ද්‍රව වායු බවට පත් වීමේ ශීඝ්‍රතාවට සමානයි. ත්‍රික ලක්ෂයේදී ඝන ද්‍රව වායු තුන්දෙනාම සමතුලිතයි. එහෙනම් ඝන ද්‍රව බවට පත් වෙනයි ද්‍රව ඝන වෙනයි. ද්‍රව වායු වෙන වායු ද්‍රව වෙන ඝන ද්‍රව වෙන වායු ඝන වෙන ඒ ශීඝ්‍රතාව ඔක්කොම සමානයි. මොකද මේ ලක්ෂයේදී ඝන ද්‍රව වායු තුන්දෙනාම සමතුලිතතාවයේ තියෙනවා. මේ වගේ ලක්ෂයේ ඝන ද්‍රව වායු තුනම සමතුලිතයි නම් සමතුලිතයි කියන්නේ ඝන ද්‍රව වෙන ශීඝ්‍රතාවයේ ද්‍රව ඝන වෙන ශීඝ්‍රතාවයේ සමානයි. ද්‍රව වායු වෙන ශීඝ්‍රතාවයේ වායුව ද්‍රව වෙන ශීඝ්‍රතාවට සමානයි. ඝන වායු වෙන ශීඝ්‍රතාවයේ වායුව ඝන වෙන ශීඝ්‍රතාවට සමානයිනේ. එහෙම ඒවා ශීඝ්‍රතාව සමානයි කියන ප්‍රකාශනේ සත්‍යයි. ඉතින් එහෙම ප්‍රකාශනේ හරි. B ප්‍රකාශනේ සත්‍යයි. නිවැරදි වෙන්නේ කෙලින්ම C සහ D උත්තරංක B C D නේ. B ප්‍රකාශනේ සත්‍යයිනේ. ද්‍රව කලාපය හා වායු කලාපය කිසිවරකට එකට නොපවතී කියන ප්‍රකාශනේ වැරදි. B ප්‍රකාශනේ වැරදි. එතකොට සත්‍ය වෙන්නේ C සහ D උත්තරංක. නිවැරදි වෙන්නේ උත්තරංක C සහ D උත්තරංක 3 වෙනවානේ. උත්තරංක 3. හරි බලන්න ඉක්මනට. ඔය B ප්‍රකාශනය කියන්නේ ද්‍රව කලාපය හා වායු කලාපයේ එකම උෂ්ණත්වයක කිසිම නොපවතී කියලා. වැරදි. ද්‍රව කලාපය හා වායු කලාපය හිතන්න මේ වගේ උෂ්ණත්වයක. ද්‍රව කලාපයයි වායු කලාපයේ සමතුලිතයි නම් මේ වගේ තැනක කිසියම් පීඩනයකදී ද්‍රව කලාපයේ වායු කලාපයේ සමතුලිතතාවය එක තමයි තාපාංකය. මේ තාපාංකයේදී ද්‍රවයයි වායුවයි සමතුලිතයි. එතකොට නොපවතී කියන එක වැරදි. එකට පවතිනවා. ද්‍රව වායු පවතිනවා සමතුලිතතාවයක තාපාංකයේදී තාපාංකය කියන උෂ්ණත්වයේදී දෙක සමතුලිතයි. එතකොට මේ ප්‍රකාශනය වැරදි. B වැරදිනේ. නොපවතී කියන එක වැරදි. ඉතින් B ප්‍රකාශනය වැරදි. B C D අපෙන් අහන්නේ මොකද්ද අහන්නේ නිවැරදි ප්‍රකාශනය. නිවැරදි ප්‍රකාශ වෙන්නේ D පමණයි. D පමණයි නේ. C ප්‍රකාශනය වැරදි කියලා ගත්තේ. ඝන හා වායු කලාප එකම පිට නොපවතී කියන සීතරදී D පමණක් සත්‍ය උත්තරේ 5යි. වැරදි. කියන්නේ මේක කලින් වැරදි කියලා ගත්තේ මේක වැරදිනේ. මේකත් වැරදි D පමණක් සත්‍ය උත්තරංක 5 උත්තරේ 5. මොකද C වල කියන්නේ ඝන කලාපය හා වායු කලාපය කිසිරත් එකම පිට නොපවතී. වැරදිනේ මම කලින් පෙන්නේ මේ. මේ වගේ පීඩනයකදී මේ වගේ ලක්ෂයක ඝනයයි වායුවයි සමතුලිතයි. ඒතකොට දෙකම එකම අවස්ථාවේ සමතුලිතතාවය ඉන්න එකට ඉන්නවා. එතකොට නොපවතී කියන එක වැරදි. 178 පීඩනය වැඩි කළ විට මට කියනවා පීඩනය වැඩි කරාම ද්‍රවයක තාපාංක අඩු වෙන එක වැරදි. මම කලින් තෝක විස්තර කරා. මම හිතන්නේ ප්‍රශ්නාංක මොකක්ද මේ ප්‍රශ්න සෙට් එකේ මම කිව්වා අර මම කිව්වා මේ හිම කඳු මුදුනට ගියාම පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනකොට තාපාංකය අඩු වෙනවා. ඉහළ පීඩනයකට ගියාම ඒ කියන්නේ ඔය අපි ගන්න ඔය ප්‍රෙෂර් කුකර් එක වගේදී ඉහළ පීඩන වලදී තාපාංකය වැඩි කියලා මම කිව්වේ. පීඩනය වැඩි කරාම තාපාංකය අඩු වෙනවා කියන එක වැරදි එහෙනම්. පීඩනය වැඩි කළ විට ද්‍රවයක තාපාංකය වැඩි වේ. ඒක හරි. හිමාල කඳු මුදුනේදී සෙල්සියස් සිට අඩු උෂ්ණත්වය දැල් නැට වී හැකියි. ඔව්. හිමාල කඳු මුදුනේදී ගියාම උස් කඳු මුදුනක් ඒ කියන්නේ ඉහළ උන්නතාංශයක් නේ අපි කියන්නේ. උස් කඳු මුදුනක් ඒ කියන්නේ ඉහළ උන්නතාංශයක්. ඉහළ උන්නතාංශ කියන්නේ ඉහළ උසක් ඈ. ඉහළ උන්නතාංශයක් කියන්නේ ඉහළ උන්නතාංශයක් කියන්නේ ඉහළ උසක්. ඉහළ උසකදී බාහිර පීඩනය අඩු එතකොට තාපාංකය අඩු වෙනවා. ඉතින් සෙල්සියස් සාමාන්‍ය තාපාංකය 100යි වතුරේ. ඊට සාපේක්ෂව අඩු උෂ්ණත්වයක තමයි නටන්නේ. එතකොට හරි. ඒ ප්‍රකාශනය වැරදි. B හරි C හරි. සංවෘත දුර බඳුනකට ජලය වාෂ්පීකරණය කරන එක වැරදි. සංවෘත බඳුනක ජලය වාෂ්පීකරණය කරන්න පුළුවන්. නම් මේ D ප්‍රකාශනය වැරදි. B සහ C සත්‍යය උත්තරාංක 2 179 මෙතන ජලයේ කලාප සටහන කාබන් ඩයොක්සයිඩ් කලාප සටහන දෙන්නවාට CO2 වල. ඒක විස්තර කළා මෙහෙම. 179 මම 179 බලන්න. නවය දිනවට මෙහෙම CO2 ගේ කලාප වක්‍රය තියෙන්නේ. හරි ලේසියිනේ. මේ අපි ඔක්කොම රිවිෂන් පන්තිවල ඉතාලම හොඳට උගන්ලා තියෙනවාට. මේව ගත්තාම වලට තියෙනවා මේ තමයි උෂ්ණත්වය, මේ තමයි කෙලින් පීඩනය. උෂ්ණත්ව පීඩන කියන්නේ මේ තියෙන්නේ. 25 සෙල්සියස් දී 1 ATM පීඩනයකදී ඝන කාබන් ඩයොක්සයිඩ් නේදියක් බීකරයක තැබුව විට ද්‍රව සියුරු නොසෑදෙන බව නිරීක්ෂණය කළ හැක. ඊතර උපසරණ අනුව පහත සඳහන් කුමන ප්‍රකාශනයේ නිවැරදි වේද කියලා කියන්නේ. ජලයේ ත්‍රිකලක්ෂයේ පීඩනය කීයද?
ජලයේ ත්‍රිකලක්ෂය පීඩනය P ත්‍රිකමේ. මේ තමයි ත්‍රිකලක්ෂ CO2 CO2 වල ත්‍රිකලක්ෂය පීඩනය 5.11 atm. අපි දන්නවා මේ තමයි ඝන, මේ තමයි ද්‍රව, මේ තමයි වාෂ්ප. ඔහමනේ. මේ ඝන තමයි තියෙන්නේ. මේ කලාපෙම ඝන. මේ කලාපෙම ඝන තියෙන්නේ. මේ කලාපෙම ද්‍රව, මේ කලාපෙම වාෂ්ප. ත්‍රිකලක්ෂය පීඩනයට සාපේක්ෂව අඩු පීඩනයක් කවදාවත් ද්‍රව තියෙන්නේ නැහැ. ත්‍රිකලක්ෂය පීඩනය මේක, ත්‍රිකලක්ෂය පීඩනයට සාපේක්ෂව අඩු පීඩන මේ ත්‍රිකලක්ෂය පීඩනය 5.11 atm. ත්‍රිකලක්ෂය පීඩනයට සාපේක්ෂව අඩු පීඩන හැමදාම ඉන්නේ ඝන හා වාෂ්ප විතරයි, ද්‍රව නැහැ. ද්‍රවයේ ඉන්නේ ත්‍රිකලක්ෂයට වඩා වැඩි පීඩනවල. අපි දන්න සාමාන්‍ය බාහිර වායු ගෝලයේ පීඩන 1 atm නේ. 1 atm කියලා කියන්නේ ත්‍රිකලක්ෂයට වඩා අඩු පීඩනයක්. ත්‍රිකලක්ෂයට වඩා අඩු පීඩනය කියන්නේ ඝන හා වාෂ්ප විතරයි. එහෙනම් 1 atm වල වට පුළුවන් ඝන කාබන් ඩයොක්සයිඩ් උයි CO2 වාෂ්පයයි හොයාගන්න විතරයි, ද්‍රවය හොයාගන්න හම්බෙන්නේ නැහැ CO2. කියන මේ ප්‍රකාශනය කළොත් ප්‍රශ්නේ පටන් ගද්දි කියන කතාව හරි. 25 හා 1 atm වලදී ඝනය හා වාෂ්පය තිබ්බට CO2 ද්‍රවය හොයාගන්න බෑ. මොකද ද්‍රවය හොයාගන්න 5.1 කට වඩා වැඩි පීඩනයක් අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය බාහිර වායු වල පීඩන සාපේක්ෂව වැඩි පීඩනයක්. ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය අධි උෂ්ණත්වයට අඩුයිලු. බලන්න ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය මේ තමයි ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය. ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය අපිට කියනවා කුමන ප්‍රකාශයෙන් මෙම නිරීක්ෂණයේ ඉදිරි උපසරහණුම් පහත සඳහන් කුමන ප්‍රකාශනය හෝ ප්‍රකාශනයේ නිරීක්ෂණය පැහැදිලි කරයිද කියලා වට කියන්නේ. මේ තමයි ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය -57 සෙල්සියස්. ඔහමනේ තියෙන්නේ. මේ තමයි අවදි උෂ්ණත්වය. මේ තමයි T අවදි. T අවදි මේ අවදි උෂ්ණත්වයේ සෙල්සියස් අංශක හරි බලන්න සිම්පල් ඒ. ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වයේ ජලයේ ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වයේ මේ තමයි T අවදි. මේ තමයි T ත්‍රික. T ත්‍රික කියන්නේ ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වයේ අවදි උෂ්ණත්වයට වඩා අඩුයි. ඒ ප්‍රකාශනයේ සත්‍යය. සිම්පල් B වල කියන්නේ අවදි ලක්ෂයේ උෂ්ණත්වයේ 25 වඩා වැඩි වෙයි කියලා කියන්නේ. අවදි ලක්ෂයේ උෂ්ණත්වයේ මේ තමයි අවදි ලක්ෂයේ උෂ්ණත්වයේ 31ක් කියලානේ කියන්නේ. ඉතින් 25 වඩා අවදි ලක්ෂයේ උෂ්ණත්වයේ 31 වැඩි එකත් හරි. ත්‍රිකලක්ෂයේ පීඩනය 1 atm වඩා වැඩිය. ඔව් 1 atm පීඩනයට වැඩි මේ 5.11 C ප්‍රකාශනයත් හරි. පීඩන 1 atm වලදී ඝන CO2 වායු කලාපයේ සමග පමණක් සමතුලිතතාවයේ පවතී. 1 atm පීඩනයේදී ඝන CO2 වායු කලාපයත් එක්ක විතරයි සමතුලිත වෙන්නේ. කොහොමත් ද්‍රව කලාපයක් නැහැ, ඝන වායු විතරයි. එහෙනම් D ප්‍රකාශනයේ සත්‍යය උත්තර අංක 5. A B C D විතරක් සත්‍යය උත්තර අංක 5 වෙනවා. ඔක්කොම හරි. උත්තර අංක 5 වෙන්න ඕන. හරි බලන්න ප්‍රශ්න අංක බලන්න 180 බලන්න 180. අමිශ්‍ර ද්‍රව දෙකක් මිශ්‍රණයක් සෑමවිටම සංශුද්ධ ද්‍රව දෙකේ තාපාංක වල අඩු උෂ්ණත්වයක නටයි. මේක මම කලින් වාට හුමාලාසවනේ ඇඳලා පෙන්වුවා නේද? ඔයාලට මම කලින් අර සම්පූර්ණ ප්‍රස්තාරය ඇඳලා පෙන්වුවා හුමාලාසවනේදී. ඒකද මම වාට කිව්වා මේ කෙලිම අහන හුමාලාසවනේ ගැන අහන්නේ. හුමාලාසවනේදී සංශුද්ධ ජලය හා සංශුද්ධ සගන්ධ තෙල් කියන දෙකටම වඩා අඩු උෂ්ණත්වයක මිශ්‍රණය නටන්නේ. මම කලින් මේ ප්‍රස්තාරේ කලිනුත් ඇඳලා මේ සාකච්ඡාව මම කලින් මේක ඇඳලා පෙන්වුවා. සඳෘත වාෂ්ප පීඩනය මේ තියෙන්නේ. මේක බාහිර පීඩනය මේක. මේ තමයි T මිශ්‍රණයේ තාපාංකය T මිශ්‍රණය. මේ තමයි ජලයේ තාපාංකය TH2O. සාමාන්‍ය තාපාංකය CA. මම කලින් ඇඳා පොඩ්ඩක් බලන්න අමතකයි. මේ තමයි T oil. කියන්නේ සගන්ධ තෙල් වල තාපාංකය මේ තියෙන්නේ. ඔයා දන්නවා මේ මිශ්‍රණය නටන්න පටන් ගන්න සගන්ධ තෙල් හා ජලය කියන දෙකටම වඩා අඩු තාපාංකයක. ඉතින් ජලයට සාපේක්ෂව අඩු තාපාංකයක මේ නටන්නේ. එතන P මිශ්‍රණය මේ තියෙන්නේ. මේ තමයි P0 H2O. මේ තමයි P0 oil මේ තියෙන oil. කියන්නේ තෙල් වලට වඩා ජලයේ වාෂ්පශීලීතාවය නිසා යකේ සඳෘත්ව වාෂ්පීකරණය වැඩි කියලා මම අර කිව්වනේ. ඉතින් අමිශ්‍ර ද්‍රව දෙකක සෑමවිටම නටන්නේ සංශුද්ධ ද්‍රව දෙකේ තාපාංකයට අඩු උෂ්ණත්වයක කියන පළවෙනි ප්‍රකාශනයේ සත්‍යයි. ද්‍රවයක වාෂ්ප පීඩනයේ බාහිර පීඩන සමානුවට ද්‍රවය නටයි. ද්‍රවයක පීඩනයේ බාහිර පීඩන සමානුවම නටන්න පටන් ගන්නවා. ඉතින් බාහිර පීඩනය
හැබැයි ඉතින් දෙකෙන් එක පහදා දෙන්නේ නැහැ නේ. ඒකේ සම්බන්ධයක් නැහැ. උත්තර අංක 2. උත්තර 2 වෙනවා. 181. සගන්ධ තෙලක් හුමාලාසවනයේදී මිශ්‍රණයේ සෑමටම සංශුද්ධ ජලයේ තාපාංගර අඩු උෂ්ණත්වයක නටයි. ඔය ප්‍රශ්න දිහා බලලා ඔක්කොම වලට උත්තර ගන්න පුළුවන්. එහෙමනේ. අර ප්‍රශ්න දිහා බලලා ඔක්කොම උත්තර පේනවා. සගන්ධ තෙලක් මට පේනවා අර මේ ජලයට අතර අඩු තාපාංගයක නටන්න පටන් ගන්න. එහෙනම් 181 කට පළවෙනි ප්‍රකාශනයේ හරි. 181 ගේ පළවෙනි ප්‍රකාශනයේ සත්‍යයි. සගන්ධ තෙල්හි වාෂ්ප පීඩනය මිශ්‍රණයේ ඇති මවුල භාගයට අනුලෝම සමානුපාතික වැරදීනේ. අර මිශ්‍රණය අර මේක අර PA සමානුපාතිකයි XA වගේ කියන්නේ. එහෙම සමානුපාතික වෙන්නේ නැහැ. මොකද එහෙම ඇප්ලයි කරන්න බෑ හුමාලාසනයට රවුල් නියමයේ දාන්න බෑ. ඒක රවුල් නියමයට අදාළ සමීකරණෙ නෑ මේවට. එතකොට මේ ප්‍රකාශනේ වැරදි. එක හරි දෙක වැරදි උත්තර අංක 3. එක හරි දෙවෙනි ප්‍රකාශනය සත්‍යයි උත්තර අංක 3. 182. සගන්ධ තෙල් ශාකමය ද්‍රව්‍ය වලින් සාමාන්‍ය නිස්සාරණය කරන්නේ හුමාලාසවනයේ මගිනේ. ඕ හරි. සගන්ධ තෙල් වල ජලයේ ඉහළ ද්‍රාවිතාවයක තේ වැරදි. උත්තර අංක 3. 183. හුමාලාසවනයේ මගින් සෙල්සියස් 0 වඩා අඩු උෂ්ණත්වයේ ශාක වලින් සගන්ධ තෙල් නිස්සාරණය කළ හැකියි. ඔව්. හුමාලාසවනයේ 0 අතර අඩු උෂ්ණත්වය නටන්න පටන් ගන්න. එතකොට ඊට අඩු උෂ්ණත්වයේ තෙල් නිස්සාරණය කරන්න පුළුවන් කියන එක හරි. සගන්ධ තෙල් හා ජලයේ මිශ්‍රණයේ නටන උෂ්ණත්වයේදී පජතේ මුළු වාෂ්ප පීඩනයේ බාහිර වායුගෝල පීඩන අඩුය. අර වෙන මේ බාහිර වායුගෝල පීඩනය සගන්ධ තෙල් හා ජලයේ නටන උෂ්ණත්වයේදී වාට වෙනවා බාහිර මේ මිශ්‍රණයේ පීඩනයේ බාහිර පීඩනයේ සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් නටන්න පටන් ගන්න නැහැ නේ. වාසලකන ඕනම ද්‍රවයක් ඕනම ද්‍රාවණයක් නටන්න පටන් ගන්නනේ. ද්‍රාවණයේ වාෂ්ප වෙලා හැම වෙන වාෂ්ප කලාපයේ මුළු පීඩනයේ බාහිර පීඩන සමාන වෙන මොහොතේදී එහෙම නටන්න පටන් ගන්න. ඉතින් අඩුයි කියන එක වැරදි. අඩු නෑ සමානයි. උත්තර අංක 3. 184. දීර්ඝ උෂ්ණත්වයකදී සම්පූර්ණ මිශ්‍රණ ද්‍රව දෙකක් පරිපූර්ණ ද්‍රව්‍යාංගී ද්‍රාවණයක් සෑදීමේදී ඇතිවෙන එන්තැල්පි වෙනස ශුන්‍ය වේ. ඔව් පරිපූර්ණ ද්‍රාවණයක් නම් හැදෙන්නේ එන්තැල්පි ශුන්‍යය තමයි හරි. දීර්ඝ උෂ්ණත්වයකදී පරිපූර්ණ ද්‍රව්‍යාංගී ද්‍රාවණයේ ද්‍රව මිශ්‍රණයක පවතින සියලුම අන්තරාණුක බල සමාන වේ. ඔව්. අන්තරාණුක බල සමාන නිසා තමයි ඒක එන්තැල්පි ශුන්‍ය වෙන්නේ. නිසා පහදා දෙන උත්තර අංක 1. එනේ බන්ධන සෑදීමක් වෙන්නේ නැහැ, බන්ධන කැඩීමක් වෙන්නේ නැහැ, එන්තැල්පි බිඳුවයි හින්දා. මේ ප්‍රකාශන වලට ආයි පැහැදිලි නැත්නම් මම ආයි කියන්නම් අර මේ මිශ්‍රණයක් නටන්න පටන් ගන්න. ද්‍රව මිශ්‍රණයක් ඔයාගාව තියෙනවා හිතන්නකො. මේ වගේ ද්‍රව මිශ්‍රණයක් මෙහෙම හෝ කැමැති මිශ්‍රණයක්. මේව නටන්න පටන් ගන්නෙ ඕනෑම මිශ්‍ර වෙච්ච ද්‍රවයක් හෝ අමිශ්‍ර ද්‍රව කලාප කැමැති එකක්. සම්පූර්ණ මිශ්‍ර වෙච්ච ද්‍රව හරි 183 දෙවෙනි වකන්තිය ගැන කියන්නේ. සම්පූර්ණ මිශ්‍ර වෙච්ච හෝ නැත්නම් අමිශ්‍ර ද්‍රව කලාප නටන්න පටන් ගන්නෙ ඒගොල්ලෝ වාෂ්ප වෙලා හැම වෙන වාෂ්ප කලාපයේ මුළු පීඩනයේ බාහිර පීඩන සමාන මොහොතේදී. එහෙමනේ. නැතෝ ඊට වඩා අඩු අවස්ථාව නටන්න පටන් ගන්න නැහැ. වාෂ්ප වෙලා හැම වෙන වාෂ්ප කලාපයේ මුළු පීඩනය බාහිර පීඩන සමාන මොහොතේ තමයි නටන්න පටන් ගන්නෙ. එහෙනම් ඊට වඩා අඩු පීඩනයක් කියන එක වැරදි. ඒ නිසා තමයි ඒක වැරදුනේ. අනිවාර්යයෙන්ම ඇතුළේ මුළු පීඩනයේ බාහිර පීඩන සමාන වෙන්න ඕනේ. හරි වැරදි උත්තර අංක 3 එතකොට. මොන සමතුලිතතාව බහුවර්ණ 184ම අපි සාකච්ඡා කරලා ඉවරයි. ඔයාලට තියෙන ඉතින් මේ ටික ඉතින් පස්සේ බල අඩුපාඩු ගන්න ටික හදා වැඩේ කොට දා ගන්න තියෙන්නේ. බලලා ඉවර කරන්න ඔයාලට ඕනම දැන් සමතුලිතතාව ප්‍රශ්නයක් කරන්න අපි ඔක්කොම විභාග ප්‍රශ්න 184ක් දැන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා ඔයාලට ඇති මේ ටික හොඳටම ඇති. ඔයාලට මේ ටික බලලා හදලා වැඩේ කොට දා ගන්න විතරයි තියෙන්නේ. ඒ නිසා බලලා ඉවර කරගන්න අනිවාර්යයෙන්. කටියටම ජය වේවා.